දැන් අපි උපදින වෙලාව තියෙනවානේ අපි ඔයගොල්ලෝ මොකටද උපන් වෙලාවක් තියෙනවා නේ ඔය උපන් වෙලාව කවුද දුන්නේ අපිට රෝහලෙන් තමයි යෝග ලියලා දුන්නේ එතකොට ඔය රෝහලෙන් දුන්නු උපන් වෙලාව හරියටම හරි 100ක් නිවැරදි කියලා අපි කාටවත් කතා කරන්න බෑ නේද ඒකට සමහරක් වෙලාවට මොන ගෙදර උපත් සිද්ධ වෙච්ච අවස්ථා කියලා දැන් වර්තමානයේ නම් වෙන්නේ නැහැ 1960 නම් මගේ අයගේ ගෙවල් වල උප්පත්ති සිද්ධ වෙලා තියෙනනේ. එතකොට වෙලාවක් බලා ගන්න මතක් වෙන්නේවත් නෑ අඩුම ගානේ උපන් වෙලාව නෙමෙයි. අර එදා කොහොම හරි දරුවයි අම්මයි බේර ගන්න දඟලන්නේ. දැන් රෝහල් වලත් ග්‍රාමීය රෝහල් වල සමහරක් වෙලාවට හරියට වෙලාව බලා ගන්න නෙමෙයි අඩු පහසුකම් නැති දරු ප්‍රසූතිය සිද්ධ වෙනකොට ජීවිත දෙකක් බේර ගන්නයි දඟලන්නේ. හරි? එතකොට නාගරික රෝහල් වල වුණත් අපිට කියන්න බෑ 100%ක් හරි වෙලාව උපන් වෙලාව ලියලා දුන්නා කියලා. මොකද ස්පිරිතාලේ ඉන්නේ මේ අපි ජ්‍යොතිර්වේදීන්ට කේන්දර හදන්න මේ හරි උපන් වෙලාව අල්ලලා දෙන්න නෙවෙයිනේ. ඒගොල්ලෝ උපත රෙජිස්ටර් කරන්න ඕන. උපත ලියාපදිංචි කරන්න ඒගොල්ලන්ට වෙලාව ඕනේ. ඒක තක්කෙටම ආසන්න මේ තප්පරයටම වෙලාව ගන්න ඕනේ කියන නියමයක් ඒගොල්ලන්ට නැහැ. හරි? ඒ නිසා ඒගොල්ලෝ වෙලාවක් බලලා ලියනවා. එතකොට මේ අපි උප්පත්තියක් සිද්ධ වුණා කියලා කියන්නේ කොයි වෙලාවටද? දැන් සමහර අය ඉන්නවනේ පුද්ගලික රෝහල් වල දරු ප්‍රසූතිය වෙනුවෙන් නැකත් හදා ගන්නවා. අපිට කියන නැකත් හදා ගන්න. හදාගෙන ගිහින් ඕනේ ඒගොල්ලෝ නැකතට දරුවා ගන්න යනවා. ඒතර නැකත සමහර වෙලේ නැකත කියන එකට වැඩ කරන්න පටන් ගන්නෙ ඒ වෙලාවට තමයි දොස්තර වැඩ අල්ලන්නේ. හරි? නැකතට කිසිම ලාභයක් ගන්න බෑ. දැන් ඔයාලා කියයි අපි ගත්තානේ කියලා නේ. මෙතන ගත්තෝ අය ඇතිනේ. අපි ගත්තානේ කියයි. නැකතට කිසිම දරුවෙක්ව ගන්න බෑ. මොකද උපත කර්මානුරූපයි. නැකතට ඔයාලා දරුවෝ ගත්තා කියලා කියන අය මෙතන ඉන්නවා නම් ඒ නැකතට දරුවා මුලින්ම අඬන වෙලාව තමයි එහෙනම් ඒ නැකතට දරුවව මුලින්ම අඬවන්න ඕනේ. අන්න නැකතට ගත්තා කියලා කියනවනම් ජ්‍යොතිර්වේදය දීපු නැකතට ඔයාගේ දරුවා ඒ මොහොතටම අඬන්න පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊළඟ සන්නයි සියලු දෙනාටම අපේ ක්‍රිෂ්ණමූර්ති පන්තිය පිළිබඳව හඳුන්වා දීමේ දේශනාවට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඉතා දීර්ඝ කාලයකට පස්සේ තමයි අපි ක්‍රිෂ්ණමූර්ති පාඨමාලාවක් ආරම්භ කරන්නේ. ඉතින් අපි අද දවසේදී මේ පාඨමාලාව හඳුන්වා දීම සහ මොකද්ද ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ තියෙන සුවිශේෂීතාවයේ තියෙන කාරණාව ඔයාලත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නවා. එතකොට මේ අපිට ගත්තහම පුද්ගලයාගේ කර්මය කියවන්න. හරි මොකද අපේ ජීවිතයේ සිද්ධවන සෑම සිදුවීමක්ම කර්මයට බාර දෙන්න බෑ. කර්මානුරූප සිදුවීම් තියෙනවා කර්මානුරූප නොවන සිදුවීම් තියෙනවා. එතකොට අපිට මේ න්‍යාම ධර්ම පහක් තියෙනවානේ. උතු න්‍යාමයේ ධර්ම න්‍යාමයේ කර්ම න්‍යාමයේ චිත්ත න්‍යාමයේ බීජ න්‍යාමයේ කියලා. හරි ඔයාලගේ සමහර අයගේ මයික් ඔන් වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලන්ගේ මයික් මියුට් කරගන්න. ඔයගොල්ලන්ට අන්තිමට ප්‍රශ්න අහන්න වෙලාවකුත් දෙනවා මම. ඒ වෙලාවෙදී ඔයගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් දෙනවා. ඉතින් නියම ධර්ම පහ යටතේ තමයි ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ. ඒකෙදි කර්ම නියාමයේ යටතේ සිද්ධ වෙන දේවල් තමයි මිනිස්යාගේ කේන්දරය තුල ගැබ් වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ ජ්‍යොතිර්වේදීන් කියන්නේ අනිත් අයගේ කර්මය කියවන්නෝ කියලා. අපි කර්ම නියාමයේ අනුව සිද්ධ වෙන දේවල් විතරයි කේන්දරින් බලන්න පුළුවන්. එහෙනම් අපි ගත්තොත් දැන් මව්පියා කර්මානුරූපයි, දූ දරුවෝ කර්මානුරූපයි, විවාහකයා කර්මානුරූපයි. හරි එතකොට අපේ අධ්‍යාපන මට්ටම්, අපේ ධන මට්ටම්, අපේ සෞඛ්‍ය තත්ත්ව හරි ඒ වගේ දේවල් කර්මානුරූපයි. හැබැයි කර්මානුරූප නොවන සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා. දැන් අපි අද රැට හොඳට නාලා හොඳට අයිස්ක්‍රීම් මෙහෙම කාලා පොඩ්ඩක් පිය දාන්න තුන ඉදිය ගත්තොත් අපිට හෙට උදේ වෙනකොට ලෙඩ වෙනවනේ. ඒක කර්මයට නෙමෙයි මේ දේ ක්‍රියාත්මක වුනේ නේද? අපිට උනේ පිරිස්සාව හැදෙයි. හැබැයි උනේ පිරිස්සාව හැදුනද කියලා අපිට කේන්දරෙන් පරීක්ෂා කරන්න බෑ. කේන්දරෙන් අපි කතා කරන්නේ මිනිස්සුන්ට කර්මානුරූපව ඇවිල්ලා තියෙන රෝගාබාධ කියන කාරණාව ගැන තමයි අපිට කේන්ද්‍ර සටහනකින් පුද්ගලයාගේ පරීක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අනිකුත් දේවල් ඒ කියන්නේ ප්‍රේමවතා කියන එක්කෙනා කර්මානුරූප නැහැ. හරි ප්‍රේමසම් අපිට ඕන තරම් ඇති කරගන්න පුළුවන්.
එතකොට අපේ ගෙවල් වලට හොරු පයින්නවා. අපි ඔහේ දොරවල් ඇල්ලලා දාලා නිදාගත්තොත් අනිවාර්යෙන් අපේ මොන හරි නැති වෙලා තියෙන්නේ. අපේ ගෙවල් වලට හොරු පයින්නවා. එතකොට අපේ ස්වාමි පුරුෂයෝ බිරිඳලා අපිත් එක්ක හිතාමනාපකම් වෙනවා, තරහ වෙනවා, සමහරු ආයෙත් නෑ කියලා ගෙදරින් යනවා, ගිහිල්ලා ආයෙ පස්සේ එනවා. කෘෂ්ණමූර්ති ජෝතිය කර්මානුරූප අනේ චුට්ටක් මට පන්තියට බාධායි. කවුරු හරි බලන්න හැමෝම ඔයගොල්ලන්ගේ මයික් බලලා මියුට් කරගන්න. මොකද ඔයගොල්ලෝ ගෙවල් වල කතා කරන්නේ ඇහෙනකොට මේ කාලේ අපේ අපරාධ නහස්ති වෙනවා. මොකද හැමෝම තමන්ගේ කාලය කැප කරගෙන මෙතෙත් ඇවිල්ලා ඉන්නේ. මේකට යම් උනන්දුවක් දක්වන පිරිසක් නිසා. හොඳේ. එතකොට එහෙනම් කර්මානුරූප නොවන සිදුවීම් අපේ ජීවිතේ ගොඩක් සිද්ධ වෙනවා. ඒ දේවල් බලා ගන්න සෙනඟ අපි ළඟට එනවා. එතකොට අපි ඒවා බලන්නත් ඕනේ. හැබැයි ඒවා කේන්ද්‍ර සටහන් වල අන්තර්ගත වෙලා නැහැ. ඊළඟ අපි කොහොමද ඒවා බලන්නේ? ඒවා බලන්න තමයි අපිට තත්කාලය කියන නැත්නම් ප්‍රශ්න කේන්ද්‍ර තත්කාලය කියන විෂය තියෙන්නේ. හරි ඒක තත්කාල ක්‍රම ගොඩාක් තියෙනවා. පාරම්පරික තත්කාල ක්‍රම, තාම්බූල ශාස්ත්‍ර, අංක තත්කාල ක්‍රම, නිමිති ක්‍රම ගොඩාක් තියෙනවා අපිට. තත්කාලයෙන් පලාපල කියන්න තත්කාල තමයි ජ්‍යොතිෂය රැජින. තත්කාලයෙන් පලාපල කියන්න අපිට කිසිදු තොරතුරක් පුද්ගලයාගේ අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපේ කේන්ද්‍ර සටහන අපි ළඟට ගෙනත් දුන්නොත් අපිට එයා ගැන විතරනේ කියන්න පුළුවන්. ඔයාගේ කේන්දරේ මට ගෙනත් දුන්නොත් මට ඔයාගේ කර්මානුරූප දේවල් ඔයාගේ කේන්දරෙන් බැලුවේ. හැබැයි ඔයාගේ අම්මගේ දේවල් මට ඔයාගේ කේන්දරෙන් බලන්න බැහැනේ. හැබැයි තත්කාල කේන්දරයෙන් අපිට අනුන්ගේ දේවල් බලන්න පුළුවන්. කිසිදු තොරතුරක් ඒ ජන්මයේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ජ්‍යොතිර්වේදියෙක් වුණාම අනිවාර්යයෙන්ම සාමාන්‍ය කේන්ද්‍ර පරීක්ෂාව කරන්න වගේම අනිවාර්යයෙන්ම තත්කාල ශාස්ත්‍රය දැනගෙන සිටිය යුතුමයි. මොකද කේන්ද්‍රයෙන් පරීක්ෂා කරන්න පුළුවන් ඉන්නේ පුද්ගලයාගේ කර්මය. කර්මාණයට එපිටින් සිද්ධවන සිදුවීම් බහුලයි. ඒව බලන්න තමයි තත්කාලය තියෙන්නේ. හරිද? එහෙනම් මේ දෙක එකට යන විෂයපතයක්. දැන් ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය පිළිබඳව හඳුන්වා දෙන දේශනාවකට නිසා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ තත්කාලය කියන එකක් තියෙනවා. හරි ක්‍රිෂ්ණමූර්තියටම ආවේනික වෙච්ච තත්කාලයක් ඒකේ තියෙන්නේ. දැන් ඔයාලා සමහරක් වෙලාවට මෙතන ඇතිනේ පාරම්පරික තත්කාල, බුලත් ශාස්ත්‍ර, විකතාංගුල ශාස්ත්‍ර ඉගෙන ගත්තා මෙතන ඉන්න පුළුවන්නේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන විෂය ඇතුලේ තත්කාලය කියන විෂයක් තියෙනවා. මොකද නැත්තම් තත්කාලය දන්නේ නැත්නම් අපිට කේන්ද්‍ර බලන්න ඉගෙනගෙන තියෙන්නේ බාගෙට. අනිවාර්යෙන් ජ්‍යොතිර්වේදයේ තත්කාලය දැනගෙන සිටිය යුතු නිසා. දැන් අපි දන්නවා සාමාන්‍ය ජ්‍යොතිෂය ගත්තාම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. සිද්ධාන්ත, සංහිතා, හෝරා කියලා. සිද්ධාන්ත කියන්නේ යම්කිසි තියරි. හරි නීති රීති. ඒවට එකක්වනේ අපි කේන්ද්‍ර කියවන්න ඕන. එතකොට සංහිතා කියලා කියන්නේ ඒ පලාපල කතනය කොටසට. නීති රීති ඉගෙන ගන්නවා. නීති රීති වලට යටත්ව පලාපල කියවලකට සංහිතා කියලා කියනවා. හෝරා කියලා ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ සුබ මුහූර්ත සාධනය මිනිසුන්ගේ ජීවිතවල යම් දේවල් පටන් ගන්නකොට අපිට සිද්ධ වෙනවා ඒ වෙන්නේ සුබ මුහූර්ත සකස් කරන්න. එතකොට ඔන්න ඔය තුන ඕනම ජ්‍යොතිෂ පද්ධතියක් ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. වේදීය ජ්‍යොතිෂයේත් එහෙමයි, ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙත් එහෙමයි. එහෙනම් ඔයාලට සම්බන්ධ වෙලා ඉන්න මේ අද දවසේ අපි හඳුන්වලා දෙන ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන විෂය පදාර්ථය ඇතුලේ කියන්නේ මේ පාඨමාලාව ඇතුලේ මිනිස්සුන්ගේ කර්මය කියවන්න ක්‍රිෂ්ණමූර්තියෙන් කොහොමද කේන්ද්‍ර බලන්නේ? ඒ කියන්නේ කර්මානුරූප දේවල් කේන්ද්‍රයෙන් බලන්නේ කොහොමද? විවාහය, ලෙඩ රෝග, අධ්‍යාපනය, ධනය, හරි ඒ ආදී වශයෙන් සම්මාන කේන්ද්‍ර පරීක්ෂා කරන්නේ මේ දේවල් බලන්න කියලා ඉගෙන ගන්නවා. ඊට පිටින් එන දේවල්. හරි තත්කාලයෙන් බලන්න ඕන දේවල් කියනවා. මගේ තාත්තගේ රස්සාවට මොකද වෙන්නේ? මගේ තාත්තගේ ජොබ් එක නැති වෙයිද? මගේ අම්මට අසනීපේ හොඳ වෙයිද? මගේ තාත්තගේ ඔපරේෂන් එක කරන්න වෙයිද? මගේ ලොකු අක්කාගේ ලොකු පුතාගේ විවාහය කවද්ද කෙරෙන්නේ? හරි අන්න ඒ වගේ ඕන දෙයක් අහන ඕනම ප්‍රශ්නයකට
අපිට උත්තර දෙන ක්‍රමවේදයේ තත්කාලයේ සතුයි ක්‍රිෂ්ණමූර්ති තත්කාලය. එතකොට මේ පාඨමාලාවේදී ඔයගොල්ලන්ට උගන්වනවා ඊළඟට ක්‍රිෂ්ණමූර්ති නැකත් කලාව ඔයාලා සාමවේදීය ක්‍රමයේ ඉගෙනගෙන තියෙන නැකත් කලාව මේ ක්‍රිෂ්ණමූර්ති නැකත් කලාව මේකෙදි උගන්වනවා. එතකොට මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන එක හරි සියුම් තැනක ඉඳලා පලාපල බඳ ක්‍රමයක් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. දැන් වේදීය ජ්‍යොතිෂය ගත්තාම මේ දෙකේ වෙනස මම කතා කරන්නම්. වේදීය ජ්‍යොතිෂය ගත්තාම අපි ලග්නයක් කියන එක සාමාන්‍යයෙන් පැය දෙකක් උදා වෙලා තියෙනවානේ. අපි හිතමුකෝ ඔන්න කටක ලග්නය හරි ඕන ලග්නයක්. උදේ 8ට පටන් ගත්තොත් ධන වශයෙන් 10ට ඉවර වෙන්නේ. හරියටම 10ට නෙමෙයි. හරි එක එක ලක්ෂණ උදාව පවතින වෙලාව භූගෝලීය උතුරු අක්ෂාංශකයෙන් වෙනස් වෙනවා නෑ මොකම දන්නවා. හරි 10ට ඉවර වෙන්නේ. දැන් මේ 8යි 10යි අතර ඉපදිච්ච හැම කෙනෙකුටම මෙතන ලක්ෂණේ කටක නම් කටක කියපු ලක්ෂණයට අදාළ කේන්ද්‍රයක් නේ හැදෙන්නේ. නේද? 8යි 10යි අතර ඉපදිච්ච හැම කෙනෙකුටම කටක කියලා කේන්ද්‍රයක් හැදෙනවා. ග්‍රහ පිහිටීම ගත්තොත් ඒගොල්ලන්ගේ එකම ග්‍රහ පිහිටීමක් අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කියනවා ලග්නාධිපතියා මුල් කරගෙන අපි මේ කේන්දරේ කියවනවා. ඊනම් බලන්න පැය දෙකක් අතර ඉපදිච්ච ඔක්කොටම එකම ප්‍රතිඵලයක් නේ අපිට මෙතනදී කතා කරන්න වෙන්නේ. නේ එකම ප්‍රතිඵලයක් කතා කරන්න වෙන්නේ. මේක තවදුරටත් සියුම් කරගෙන අපි පලාපල කතනයේදී අපිට මේ අපේ කේන්දරේ විතරක් බලලා පලාපල කියන්න බෑ. මේ සෑම දෙයක්ම කතා කරන් අපිට තියෙන වර්ග කේන්ද්‍ර. ඒවා අනිවාර්යෙන් බලන්න ඕන. උදාහරණ කිහිපයක් කිව්වොත් විවාහය පිළිබඳව බලන්න තියෙන වර්ග කේන්දරය තමයි නවාංශකය. කෙනෙක් විවාහය බලනවා නම් ඔයා මේ කේන්දරේ කෙනෙක් කොටුව බලනවා වගේම අතාධිපතියා බලනවා වගේම විවාහ කාරකයා බලනවා වගේම නවාංශකයේත් බලන්න ඕනේ. හරි ඔයාට කාගේ හරි දීපල ඉඩ කඩන් බලන්න ඕන නම් පුද්ගල කේන්ද්‍රයේ 4 වෙන්න බලනවා වගේ චතුර්ථාංශ කේන්ද්‍රයක් බලන්න ඕනේ. ඔයා කාගේ හරි රස්සාව ගැන කතා කරනවා නම් 10 වෙන්න බලනවා වගේම දශාංශ කේන්ද්‍රය බලන්න ඕනේ. ඔයා කාගේ හරි ධන තත්ත්වය ගැන බලනවා නම් 2 වෙන්න බලනවා වගේම හෝරාව බලන්න ඕනේ. හෝරා කේන්ද්‍රය බලන්න ඕනේ. ඔයා කාගේ හරි දරුපල ගැන බලනවා නම් මේ කේන්ද්‍රයේ 5 වෙන්න බලනවා වගේම සප්තාංශකය බලන්න ඕනේ. හරි සහෝදරයෝ ගැන බලනවා නම් මේ කේන්දරේ 3 වෙන්න බලනවා වගේම දීර්ඝකාණ කේන්දරේ බලන්න ඕනේ. හරි අපිට නරක කාල ගැන බලනවා නම් මේ කේන්දරෙන් මේ නරක පිළිතීන් දැක්කහම ත්‍රිංශාංශකය බලන්න ඕනේ. ඔය වගේ අපි බලන සෑම කටයුත්තක්ම බලන්න අපිට වර්ග කේන්ද්‍ර තියෙනවා වේදීය ජ්‍යොතිෂයේ. වර්ග කේන්ද්‍ර බලන්න නැතුව කිසිම කෙනෙක්ට කේන්ද්‍රයක් පරීක්ෂා කරනවා නම් රැකියාව අනවමනම් කියන්න තියෙන જાති ඔක්කොම මෙතනින් කියනවා නම් එයා හරි පලාපලයක් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ අදාළ කාරණාව සිදු ප්‍රකාශ කරන්න පද්ද කේන්ද්‍රවලට යන්න ඕනේ. එහෙන් තමයි අපි කෙනෙක්ගේ පලාපල කියන්නේ. එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගත්තහම ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී මේ ලග්නාධිපතියා කියන කෙනාට කිසි chance එකක් හම්බ වෙන්නේ නැහැ. හරි? ලග්නාධිපතියා කියන කෙනාට කිසිම chance එකක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ඕනම ලග්නයක් ගත්තහම මේ සෑම රාශියක් ඇතුළෙම නැකත් ගමන් කරනවා. සෑම රාශිය අපි හිතමුකෝ මේ කටක රාශියේ බුධ ඉන්නවා කියලා නිකන්. බුධගේ නැකත්පති කවුද කියලා අහුවොත් එක්ක බුධගේ නැකත්පතිය ගුරු වෙන්න ඕනේ, එක්ක ශනි වෙන්න ඕනේ, එක්ක බුධ වෙන්න ඕනේනේ. මොකද කටක රාශිය ගමන් කරන්නේ ගුරුගේ නැකත් පාදයයි, ශනිගේ නැකත් පාද 4යි, බුධගේ නැකත් පාද 4යි. මේ කියන බුධගේ ස්පුටය මත බුධගේ නැකත් අධිපතිය හම්බ වෙනවා. අපි වේදීය ක්‍රමේදී පලාපල කතනය කරනකොට ග්‍රහය වගේම ග්‍රහයන්ගේ නැකත් අධිපතියත් අරගෙන තමයි පලාපල කතනයකට යන්නේ වේදීය ක්‍රමේදී ඇතුළේදී. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී ඕක බලන්නෙත් නැහැ. ග්‍රහයව බලන්නේ ලග්නාධිපතියව බලන්නෙත් නැහැ. ලග්නාධිපතිගේ නැකත්පති බලන්නෙත් නැහැ. වේදීයකේ බලන දෙක අපි මේකෙදි බලන්නේ නැහැ. එතනිනුත් එහාට ගිහිල්ලා තව පියවර දෙකක් අපි දන්නවා. ඔයගොල්ලෝ අහපු අය ඇති අහලා නැති අය ඇති. අපි ලග්න උප සහ ලග්න උප කියන සියුම් පොයින්ට් දෙක පාවිච්චි කරලා තමයි අපි පුද්ගලයන්ගේ පලාපල ඉදිරිපත් කරන්නේ. දැන් ඔයා මෙයාගේ කේන්දරේ කියව කටක ලග්න හිමියෙක් කියලා හිතන්න.
ලග්නාධිපතියා චන්ද්‍රයා. ඉන්නවා කියලා හිතමු. චන්ද්‍රයා ඉන්නේ අංශක 10 කියලා හිතමු. මේක මේෂ රාශියනේ. එහෙනම් චන්ද්‍රයා ඉන්නේ මේෂ රාශිය අංශක 10යි කියන්නේ චන්ද්‍රයා ඉන්නේ කේතුගේ නැකතටනේ. දැන් චන්ද්‍රයා ඉන්නේ කේතුගේ නැකතටනේ. අපි ඔතනින් ඉරක් යන්දු. මේ චන්ද්‍රයාගේ ස්පුටයට අණුවනේ චන්ද්‍රයාගේ නැකත හම්බුනේ කේතුගේ කියලා නේද? එහෙනම් මේ ස්පුටේ අනුව මෙන්න මේ ඉරදිගේ තියෙනවා උපස්ථානයක් උප-උපස්ථානයක් තියෙනවා. අපි වේදීය ක්‍රමයේදී ওই දෙක කතා කරන්නේ නැහැනේ. නමුත් ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී මෙන්න මෙතනින් උපස්ථානයෙන් තමයි පටන් ගන්නෙ. ඔයා ලග්න උප කියලා, ඔයා ලග්නාධිපති කියලා කේන්ද්‍රය බලන්න පටන් ගන්නකොට ඒකම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ලග්නාධිපති නෙමෙයි. ලග්න නැකත් අධිපතිත් නෙමෙයි, ඊළඟ පියවරක් නෙමෙයි. ලග්න උප කියන තැනින් අල්ලගෙන කේන්ද්‍ර බලන්න පටන් ගන්නවා. එතකොට මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගත්තහම මේකේ ඇතුලේ අපි ගත්තොත් එහෙම අර බාධක කේන්ද්‍ර ක්‍රමයක් නැහැ. දැන් විද්‍ය ජ්‍යොතිෂයෙන් පලාපල කියනකොට මම කියවනේ පුද්ගල කේන්ද්‍රයේ විතරක් බලලා අපිට පලාපල කියන්න බෑ. ඒ කියනවා නම් ඒගොල්ලෝ ගැඹුරු පලාපල කතන වලට ඒගොල්ලෝගේ අපි කියනවනේ කියලා. හරි කියනවා නම් ඔයාලා ගැඹුරු පලාපල කතන වලට යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ බලන කාරණාවට අදාළ වර්ග කේන්ද්‍රේ පරීක්ෂා කළ යුතුමයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ කිසිම වර්ග කේන්ද්‍ර ක්‍රමයක් නැහැ. ක්‍රිෂ්ණමූර්ති කේන්ද්‍රයේ නවාංශකයක් ඔය හෝරා කේන්ද්‍ර, චතුර්ථාංශක, සප්තාංශක, දශාංශක, ද්වාදශාංශක ආදී ඔය කිසිම වර්ග කේන්ද්‍රයක් ක්‍රිෂ්ණමූර්තිය ඇතුළේ ගෙන පාවිච්චි වෙන්නේ නැහැ. ක්‍රිෂ්ණමූර්තිය ඇතුළේ වෙනම සංකල්පයක් තුල තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ කේන්ද්‍ර බලනකොට ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලා වේදීය මං හිතන්නකො එක කේන්දරයක් මෙතන ඉන්න හැමෝටම දෙනවා. දීලා අපි කියනවා බලාගල කියන්න. දැන් ඔයාලා ගොඩක් අයට එහෙම බලන තැනක් කොහෙ නැහැ. අංක එකට මේකයි කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔන්න සමහරු කේන්දරය ගත්තු ගමන් එයා දකිනවා පංච මහ පුරුෂ යෝග මොනවාක්ද දකින්න යෝග දකින්න. තව කෙනෙක් දකිනවා එයාගේ දසාවල් ටිකෙන් අල්ලනවා. එයාගේ වන්නේ මේ කාලසෙනසුරු දසාව, රාහු දසාව කියලා එහෙම පටන් ගන්නවා. හරි ඔය වගේ අපි එක එක තැන් වලින් වේදීය ජ්‍යොතිෂයේදී අපි දකින්න තැන් වලින් පලාපල බලන්නේ. මේකට ඒක විශේෂ ක්‍රමයක් නෑනේ. මේකමයි එකට බලන්න ඕනේ. මේක තමයි දෙවෙනි පියවර. මේක තමයි තුන්වෙනි පියවර කියලා ක්‍රමයක් නෑනේ. හරියට වේදීය ක්‍රමයට කේන්දර බලන කට්ටිය මම දකින්නේ බස් ඩ්‍රයිවර්ස්ලා වගේ. හරි බස් ඩ්‍රයිවර්ස්ලා වගේ. හරි එහෙම නැත්නම් අනිකුත් බස් හරි වෙන වෑන් කාර් වගේ එළවන ඩ්‍රයිවර්ලා වගේ. මොකද ඒගොල්ලන්ට නුවර ඉඳලා කොළඹට යන්න ඕනේ වුණොත්. මෙහි පාරේ විතරයි කියලා පාරක් නෑනේ. ඕක එහෙම මෙහෙ දාගෙන මැප් එක දාගෙන හරවගෙන කොහෙම හරි ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවානේ. හැබැයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් පලාපල බන්න කට්ටිය ගත්තාම හරියට කෝච්චි ඩ්‍රයිවර්ස්ලා වගේ. දැන් කෝච්චි ඩ්‍රයිවර්ස්ලාට කැමති පාරවල් වල යන්න බෑනේ. මොන ඩ්‍රයිවර් කෝච්චිය ගෙනිච්චා කෝච්චි පාරේ පටන් ගන්න තැනක් තියෙනවා, ගමනාන්තරේ යන්න ඕන තැනක් තියෙනවා. Tamanට ඕන තැන් වලින් හරව යන්න බැරි නිසා ක්‍රිෂ්ණමූර්ති කේන්දරයක් 10 දෙනෙක් බැලුවොත් ඒ 10 දෙනාම එකම කාරණාව තමයි මේ කේන්දරය ප්‍රකාශ කරන්නේ. ඒක තමයි ක්‍රිෂ්ණමූර්ති කේන්දරයේ තියෙන වැදගත්කම. එතකොට දැන් අපි උපදින වෙලාව තියෙනවානේ. අපි ඔයගොල්ලන්ට උපන් වෙලාවක් තියෙනවා නේ. ඔය උපන් වෙලාව කවුද දුන්නේ අපිට රෝහලෙන් තමයි ඕක ලියලා දුන්නේ. එතකොට ඔය රෝහලෙන් දුන්නු උපන් වෙලාව හරියටම හරි 100ක් නිවැරදි කියලා අපි කාටවත් කතා කරන්න බෑ නේද? ඒකට සමහරක් වෙලාවට මොන දෙයකද උපත් සිද්ධ වෙච්ච අවස්ථා කියලා දැන් වර්තමානයේ නම් වෙන්නේ නැහැ. 1960 නම් වගේ අයගේ ගෙවල් වල උපත්ති සිද්ධ වෙලා තියෙනනේ. එතකොට වෙලාවක් බලා ගන්න මතක් වෙන්නේවත් නැහැ අඩුම ගානේ උපන් වෙලාව නෙමෙයි. අර එදා කොහොම හරි දරුවයි අම්මයි බේර ගන්න දඟලන්නේ. දැන් රෝහල් වලත් ග්‍රාමීය රෝහල් වල සමහරක් වෙලාවට හරියට වෙලාව බලා ගන්න නෙමෙයි අඩු පහසුකම් නැති දරු ප්‍රසූතිය සිද්ධ වෙනකොට ජීවිත දෙකක් බේර ගන්නයි දඟලන්නේ. හරි එතකොට නාගරික රෝහල් වල වුණා අපිට කියන්න බෑ 100%ක් හරි වෙලාව උපන් වෙලාව ලියලා දුන්නා කියලා.
මොකද ස්පිරිතාලේ ඉන්නේ මේ අපි ජ්‍යොතිර්වේදීන්ට කේන්දර හදන්න මේ හරි උපන් වෙලාව අල්ලලා දෙන්න නෙවෙයිනේ. ඒගොල්ලෝ උපත රෙජිස්ටර් කරන්න ඕන. උපත ලියාපදිංචි කරන්න ඒගොල්ලන්ට වෙලාව ඕනේ. ඒක තක්කෙටම ආසන්න මේ තප්පරයටම වෙලාව ගන්න ඕනේ කියන නියමයක් ඒගොල්ලන්ට නැහැ. හරි? ඒ නිසා ඒගොල්ලෝ වෙලාවක් බලලා ලියනවා. එතකොට මේ අපි උප්පත්තියක් සිද්ධ වුණා කියලා කියන්නේ කොයි වෙලාවටද? දැන් සමහර අය ඉන්නවනේ පුද්ගලික රෝහල් වල දරු ප්‍රසූතිය වෙනුවෙන් නැකත් හදා ගන්නවා. අපිට කියන නැකත් හදා ගන්න. හදාගෙන ගිහින් ඕනේ ඒගොල්ලෝ නැකතට දරුවා ගන්න යනවා. ඒතර නැකත සමහර වෙලේ නැකත කියන එකට වැඩ කරන්න පටන් ගන්නෙ ඒ වෙලාවට තමයි දොස්තර වැඩ අල්ලන්නේ. හරි? නැකතට කිසිම ලාභයක් ගන්න බෑ. දැන් ඔයාලා කියයි අපි ගත්තානේ කියලා නේ. මෙතන ගත්තෝ අය ඇතිනේ. අපි ගත්තානේ කියයි. නැකතට කිසිම දරුවෙක්ව ගන්න බෑ. මොකද උපත කර්මානුරූපයි. නැකතට ඔයාලා දරුවෝ ගත්තා කියලා කියන අය මෙතන ඉන්නවා නම් ඒ නැකතට දරුවා මුලින්ම අඬන වෙලාව තමයි ඉතින් මේ නැකතට දරුවව මුලින්ම අඬවන්න ඕනේ. අන්න නැකතට ගත්තා කියලා කියනවනම් ජ්‍යොතිර්වේදය දීපු නැකතට ඔයාගේ දරුවා ඒ මොහොතටම අඬන්න පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙනම් ඔයාලා නැකතට අරගෙන මේකට කරන්න පුළුවන්ද? දරුවෙක් අපි දීපු වෙලාවට පළවෙනි වතාවට අඬවන්න පුළුවන් ද කාටවත් කරන්න බැහැනේ. දැන් දරුවා අඬන්නේ දරුවා මේ විශ්වයට එකතු වුණාට පස්සේ එයා හුස්ම ගන්නකොට එයා මේ විශ්වීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. හුස්ම වැටෙනකොට තමයි එයාගේ ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට එයාට රිදෙනකොට එයා අඬනවා. මේ විශ්වීය පුද්ගලයෙක් වීම සිද්ධ වෙන මොහොත තමයි පුද්ගලයාගේ උපත කියලා සැලකන්නේ. එහෙනම් නැකතට දරුවෙක් ගත්තා කියලා කෙනෙක් කියනවා නම් අර දුන්නු වෙලාවට ළමයා ඉස්සෙල්ලාම අඬන්න පටන් ගත්තොත් අන්න යානකට දරුවා අරගෙන. එහෙම නැති කිසිම කෙනෙක් විදින නැකත් වලට දරුවා ගත්තා කියලා හිතන්නේ කියලා ඒගොල්ලෝ එහෙම දරුවා අරගෙන නැහැ. එහෙම ගන්න බෑ. හරි උපත කියන එක කර්මානුරූප සිදුවීමක්. මව්කුසට වැසගත්තේ අපේ වමනාවට නෙමෙයිනේ කොහොමාරි අපි දන්නේ නැහැ මොකක් හරි කරපු කුසල ශක්තියක් නිසා මව්කුසට වැතුල් වුණා. එහෙනම් මේ උපත කියන එක කර්මානුරූපයි. එතකොට එහෙනම් අපි මේ කෘෂ්ණ මූර්තියේදී පලාපල බලනකොට අර වේදීය කේන්දරේ වගේ පැය දෙකක් ඇතුළත උදාවන ලක්ෂණයක් අල්ලගෙන නෙමෙයිනේ පලාපල බලන්නේ. අපි ඊටාම සිවුන් පොයින්ට් එකකින් බලන්නේ ලක්ෂණ උපසහ ලක්ෂණ ඔබ මුල් කරගෙන බලනකොට ඔය උපස්ථාන උපස්ථාන පුංචි වෙලාවල් වලින් වෙනස් වෙනවා. උපස්ථාන තත්පර ගණන් වලින් වෙනස් වෙනවා. උපස්ථාන මිනිත්තු ගණන් වලින් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපිට කේන්දරේ බලනකොට ඒ පුද්ගලයා මේ විශ්වයට ආපු වෙලාවට වැරදි වෙලාව අතිශයින් වැදගත්. ආසන්න තප්පරේට කාටවත් ස්පිරිතාල වලින් තප්පර ගණන් වලින් වෙලාව ලියලා දීලා නැහැනේ. 5:25 තප්පර 23ට ඔයා ඉපදුනේ. එහෙම දෙන්නේ නැහැනේ. 5:25 5:30 කොහොම ලියලා දෙන්නේ? අපිට ආසන්න තප්පරෙත් වැදගත්. දරුවෙක්ගේ උපත මේ ක්‍රිෂ්ණ මුහුර්තයේදී පලාපල බලන්න. එහෙම නැතුව බලන්න කියොත් මේ ක්‍රමයේ පලාපල වරදිනවා. දැන් අපි කොහොමද ඒක හොයාගන්නේ? එහෙනම් උපත කියන එක කර්මානුරූපයි නම් පුද්ගලයේ කර්මානුරූපව මේ විශ්වයට ආවේ කුමන වෙලාවෙද කියලා අපිට එයාගේ කේන්ද්‍ර ප්‍රතිශෝධනය කරන්න පුළුවන්. දැන් ඔයාලා අහලා ඇති සමහර අය ඉස්සර වේදීය ජ්‍යොතිෂයේ සමහර අය අර නවාංශක මාරු කරා කියලා. හරි පිරිමි නවාංශක දැම්ම පිරිමියට ගෙනුන නවාංශක දැම්ම ගෙනුනායට ඒකනේ හරි වැරදි. මේ වගේ ඔකේ මේ විනාශ කරන ක්‍රමයක් නෙමෙයි මේක. හරි ඒ කියන්නේ මේක කියපු පදනමක් වෙනවා කේන්ද්‍ර සුද්ධ තිබුණු පදනමක් වෙනවා. අපි මේ ලෝකෙට එළිය දකින්නකොටම අපි හුස්ම වැටෙනකොටම අපේ තාත්තෙක් වෙනවා. හරි අපේ පියෙක් වෙන්නේ. දැන් මිඩ්වයිෆ් නෝනා කියනවනේ දරුවා බඩට ආපු දවස් ඉඳලා ඔයා දැන් තාත්තා කෙනෙක් ඔයා දැන් අම්මා කෙනෙක් කියලා. හරි ඒකට අපි මේ කර්මානුරූපව ජ්‍යොතිෂ වේදයේදී බඩෙන් දරුවෙක් ඉපදිලා මන දරුවෙක් උපතක් සිද්ධ වුණා කියලා හිතන්න. එයා දරුවෙක් විදිහට සැලකන්නේ අපිට දරුවා කියන්න නම් එයා මුලින්ම විශ්වයට එකතු වෙන්න ඕන. එයා ඉපදිලා හුස්ම ගන්න ඕන. හුස්ම අරන් මිනිත්තුවකින් මලත් එයා දරුවා. එයා විශ්වීය පුරවැසියෙක් ලෙස උපත ලැබුවා. ලබලා අඩු ආශ නිසා එයා ගියා. අන්න දරුවා. එතකොට බඩට ආපු ඇවිල්ලා මන දරුපත් බඩේදී ඝෝෂණ වෙන කිසිම කෙනෙක් දුකයි තමයි.
ඒ කර්මානුරූපව අපි දරුවා කියලා ඒගොල්ලන්ව සලකන්නේ නැහැ. එහෙනම් දරුවෙක් කියන්නේ හුස්ම ගත්තු කෙනාට. එතකොට අපි මේ ලෝකේ හුස්ම ගත්තු වෙලාවෙදි සිද්ධ වුණු දේවල් මොනවද? අපේ තාත්තා තාත්තෙක් වුණේ එතකොට. අපේ අම්මා අම්මෙක් වුණේ එතකොට. අපිට වැඩිමල් සහෝදරයෙක් හිටියනම් ඒ වැඩිමල් සහෝදරයාට බාල සහෝදරයෙක් ලැබෙන්නේ ඒ මොහොතට. එතකොට එහෙනම් ඒව කර්මානුරූපයි. හරි අපේ අම්මලට අපිවම කියලා තෝරගන්න පුළුවන් වුන්නේ නැහනේ. අපිටත් අපේ දරුවාම තෝරගන්න බෑනේ. නේද? ඉතින් ඒ නිසා මේ උපත කර්මානුරූපයි, මව්පියා කර්මානුරූපයි, සහෝදර සහෝදරියෝ කර්මානුරූපයි, විවාහයත් කර්මානුරූපයි. අපි විවාහයේදී විතරක් ඒ දිය ක්‍රමයේදී දැන් බලන්න ඔයාලා කේන්දර බලනවනේ පොරොන්දම් එහෙම බලලා. ඉතින් මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? අපි හදන්නේ හැම වෙලේම අයියෝ මේ කේන්දරේ නම් විවාහ දෝෂ දෙනවා ඔයාලට හරියන්නේ නැහැ. ඔයාලට හොඳ කෙනෙක් පැන්දෙක් කියකි අපි එයාට හොඳ කෙනෙක් අල්ලලා දෙන්න හදනවා. නේද? හොඳම පොරොන්දම හොයලා දෙන්න හදනවා. හැබැයි එහෙම කරන්න අපිට බෑ. මොකද එයා යම්කිසි කර්මයක් ගෙවන්න තමයි අපි හැමෝම ඇවිත් ඉන්නේ. ඒ කොච්චර දැඟලුවා. කේන්දරේ විවාහය පීඩා වෙලා තියෙන පුද්ගලයාට ඒ පීඩාව ගෙවන්න සකස් වෙච්ච කෙනෙක් තමයි යගේ විවාහයට හම්බ වෙන්නේ. කර්මයේ විවාහයක් ලියවිලා නම් සමහරවිට කර්ම විවාහයක් ලියවිලා නැහැ. සමහරවිට කර්මයේ දරුවෝ ලියවිලා නැහැ. හරි එහෙම නැති අයට මේ දේවල් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කර්මානුරූප හිමිකම කියන එකට ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ ලොකු ඉඩක් හදලා දෙනවා. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ පොරොන්දම් පරීක්ෂාවක් කියලා අපි අර සාමාන්‍ය ක්‍රමයට යන දස පොරොන්දම් 20 පොරොන්දම් අෂ්ටකූට හරි විවාහ දෝෂ වෙන ගණනාවක් තියෙනවනේ අපේ වේදීය ක්‍රමේදී. ඒක මොකුත් බලන්නේ නැහැ. හැබැයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය විවාහ ගැළපෙල්ලක් තියෙනවා. හරි ඒකෙදි අපි බලන එක දෙයක් තියෙනවා. හිතන්න මං ගෙනාවු කර්මය විවාහයෙන් මම ගෙනාවු කර්මය හරි පීඩිතයි මගේ විවාහය. දැන් කොහෙවත් ඉන්න ජ්‍යොතිර්වේදියෙකුට පුළුවන් ද මට හොඳ විවාහයක් කරලා දෙන්න? අපේ අම්මලාට පුළුවන් ද මට හොඳම විවාහයක් කරලා දෙන්න? බෑ මම කර්මයක් කියවන්න දෙවිලා ඉන්නේ. එහෙනම් මගේ විවාහයේ පීඩිතයි. මට එනවා ප්‍රොපෝසල් එකක්. අනිවාර්යෙන් මට විවාහ වෙන්න වෙන්නේ ඒ කර්මයට සකස් වෙන කේන්ද්‍රයක් එක්ක. ඒකට මගේ පීඩිතයි ආගේ පීඩිත වෙන්න ඕනනේ. නේ? එහෙනම් අපි දෙන්නා කර්මානුරූප සහකරු වෙන්න පුළුවන්ද කියලා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ බලන ක්‍රමවේදයක් තියෙනවා. දෙදෙනාට දෙදෙනා කර්මානුරූප සහකරුවෝ වෙනවා. මේ දෙක තමයි විවාහ කරන දෙන්න. මේ දෙකම කේන්ද්‍ර දෙක පීඩිතයි තමයි. ඒක වෙනස් කරන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ. ඉතින් මේ වේගීය ක්‍රමවේදෙ නුනා සත්‍ය උක තමයි. හරි සත්‍ය උක තමයි. අපි තමයි එතකොට පොරොන්දම් බලලි කරලා අවම දෙක 90ක් ගැලපෙනවා කියලා අපි දෙනවා. මේ දෙන්න හිතනවා අපි දෙන්න මුත්තට ගැලපෙනවා කියලා. හැබැයි විවාහ වුණාට පස්සේ ඒගොල්ලන් විතර කැඩෙනවා. ඒක අපේ වැරද්දක්ද? අපි පොරොන්දම් පුරුවල බලලා නැහැ. පොරොන්දම් මත නෙමෙයි විවාහය තියෙන්නේ. පුද්ගල කේන්ද්‍රයේ අපි විවාහය පරීක්ෂා කරන්න ඕන. විවාහයේ පීඩිත මිනිස්සුන්ගේ පොරොන්දම් 100% ගැලපුණා වුණත් ඒගොල්ලන් විවාහ කැඩෙනවා. එහෙනම් අපි පොරොන්දම් බලන අතර එක කිව්වොත් ඔය දෙන්නගේ පොරොන්දම් ගැලපුණාට ඔය දෙන්නගේ කේන්ද්‍රවල විවාහ පීඩා වෙලා තියෙනවා. විවාහයක් තියෙනවා. හරි විවාහිත කරලා යන්න පුළුවන් පොරොන්දම් ගැලපුණාට විවාහයේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒක දැනගෙන තේරුම් ගන්න ජීවත් වෙන්න කියලා දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේ? ඒක ඒගොල්ලෝ අනුකූල වෙනකොටත් මතක් වෙනවා මේ කැඩිලා අපි දැකගන්න ඕනේ කියලා. හරිද? ඒක ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී අංක 1 අපි කේන්දරයක් අතට හම්බුනහම අපි ඉස්සෙල්ලාම කරන්නේ කේන්දරය සුද්ධ කරන එක. කේන්ද්‍ර ප්‍රතිශෝධනය කරලා එයා ඉපදුණු වෙලාව කීයද කියලා අපි හරියටම ආසන්න තත්පරයට ගන්නවා. ඒක තමයි අංක 1. මේක විතරද මේ කේන්ද්‍ර ප්‍රතිශෝධනයේ තියෙන වාසි. තව වාසි තියෙනවා. දැන් සමහර අය ඉන්නවා ලග්න ස්පුටවල අගබිටම කටකලක් නේ අපි ගත්තේ. කටක අංශක 29 ඉපදුනා කියලා කෙනෙක් හිතන්න. දැන් ඔන්න මේ මිනිස්සයා පුදුමාකාර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හරි? සමහරු මෙයාට කටකලක් නේ කියලා දෙනවා. සමහරු මෙයාගේ ලක්ෂණ හදනවා එයාගේ ඇප් එකේ. හරි ඒකයි දැන් ඇප් පාවිච්චි කරනවානේ. ඒ ඇප් එකෙන් හදපුවාම එයාට එන්නේ සිංහලක් කියලා. අපේ තියෙන්නේ සිංහලක් කියලා. ඔන්න එයා කියනවා එයාගේ ලක්ෂණ කටකලනේ සිංහල කියලා. දැන් අර මනුස්සයා ලක්ෂණ දෙකක්. ඒක බලන්න එයා දෙනවා තව කෙනෙක්ට. කටකද සිංහල බලන්න. ඔන්න දැන් එයා කියනවා කටක කියලා.
හරි ආයෙ ඒක තව එක්කෙනෙකුට දීලා බලන්න. එයා මොකද කියන්නේ? එයා කියන සිංහ කියලා. දැන් සාටකද සිංහද කියලා හොයාගන්න මේ මනුස්සයට කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ. ඔය වේදි පාවිච්චි කරන එක එක ඈ. එතකොට ඒගොල්ලන්ගේ ඇප් වල තියෙන ඉස්සෙල්ලා තියෙන ඩීටේල් ඔයාට එනවා ලක්නේ. ඒක තමයි යා කියන්නේ. නමුත් අපිට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. පුද්ගලයාගේ ඇත්තට යටත් වෙලා නෙවෙයි. පුද්ගලයා ඇත්තටම කට කළා නේද නැත්නම් සිංහලක් නේද කියලා හොයා ගන්න පුළුවන්. මොකද අපි කරන්නේ පුද්ගලයාගේ කේන්ද්‍රය සුද්ධ කරන නිසා. කේන්ද්‍රය සුද්ධ කරන මෙයා නිවැරදි උපන් වෙලා වාසන්න තත්පරේ දෙනකොට අපිට යාගේ නිවැරදි ලක්ෂණය මොකක්ද කියලා මේ ශාස්ත්‍ර තුල හොයන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලක්ෂණ දන්නේ නැහැ. හරි ලක්ෂණ දන්නේ නැහැ. ඒගොල්ලෝ උපන් වෙලාව දන්නේත් නැහැ. එයා එනවා අපි ළඟට. එයාට ඕනේ එයා උපන් වෙලාව සහ ලක්ෂණ හොයාගන්න. එතකොට ඔබ හොයාගන්න ක්‍රමවේදයක් අපේ වේදිකේ ජ්‍යොතිෂය ඇතුලේ නැහැ. හැබැයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතියද අපිට පුළුවන්. අපි කියනවා ඔයා අම්මගෙන් අහලා කියන්න. ඔයා ඉපදුනේ උදේ කිව්වේ. වන් දිනේ හැමෝම දන්නවනේ. උදේ වරුවේද දවල්ද රෑද කියලා පොඩි පිළියක් දෙන්න. එතකොට ඕකයා කියනවා අම්මා කිව්වා ඉස්පිරිතාලේ මාව ඉපදිනකොට හැන්දෑවේ 6 විතර පස්සේ තමයි අම්මව මාව ඉපදෙන්න ලේබර් රූම් එකට අරන් තියෙන්නේ. 6 විතර පස්සේ. හරි මම එතකොට රෑ වගේ ඉපදිලා. මොහොම ඉතියක් අපිට දෙනවා රෑ වගේ ඉපදිලා තියෙන්නේ. එහෙනම් ඒ තොරතුර මත අපිට පුළුවන් යාගේ කේන්දරේ ප්‍රතිශෝධනය කරලා එයා ඉපදිච්ච හරිම වෙලාව ආසන්න තත්පරයට හොයන්න. ඒ නිවුවම යාගේ ලක්ෂණ කොහොමද හම් වෙනවා. එතකොට ඔන්න ඔය වගේ කේන්දරේ ප්‍රතිශෝධනය කිරීමේ අපිට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන දෙවෙනි ප්‍රශ්නයක් තමයි ඔය නිවුණු තුන්දරු හතරදරු පස්දරු දැන් හයදරු සයනි මුන්දරු බව ඉපදිච්ච අවස්ථාව ඔයගොල්ලෝ අහලා නැතිනේ. ඒගොල්ලෝගේ කේන්ද්‍ර අපිට බැරි වෙලා හරි ගෙනත් දුන්නොත් එහෙම හරිද? හයක් ඕනේ දෙන්නෙක් ඉපදුනා කියන එකෙන් දරුවෝ දෙන්නෙක් උපදිනවා. අහල පහල ගෙදරක. ඔයා තමයි කේන්ද්‍රේ ගෙනත් දෙන්නේ මේ දෙන්නයි කේන්ද්‍රෙක බල දෙන්න කියලා. දැන් ඒක ළමයි හොඳටම මාරු ඉස්පිරිතාලේ ඉන්නේ බේබි රූම් එකේ. අනිත් දරුවන් ගොඩක් හොඳින් ඉන්නවා. හරි එතකොට දෙන්නේ අපිට දැනට පේනවා එක ළමයි ඉන්න වෙලා එක ළමයි හොඳින් ඉන්නවා. නිවුන්ගේ උප්පත්ති වේලාව අතර වෙනස විනාඩි 2ක් 3ක් වගේ ආකාර පොඩි වෙලාවක්. ඔන්න ඔයා කේන්දරේ හදනවා. දෙන්නටම එකම ලක්නේ එන්නේ. ඔයා නවාංශක බලනවා. එකම නවාංශකේ එන්නේ. දෙන්නගේ මහදසා බලනවා. එකම මහදසා අන්තරය බලනවා එකයි. විදසා බලනවා එකයි. අනිකුත් වර්ග කේන්ද්‍ර දිහා බලන්න යනවා. හරි ඒවා ඔක්කොම එකයි. එතකොට කොහොමද කලාපල කියන්නේ මේ දෙන්නගෙටම එකම එහෙම කියපු ජ්‍යොතිර්වේදිනුත් ඉඳලා තියෙනවා. හරි ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදින් ඉඳලා තියෙන මේ දෙන්නගෙටම කේන්ද්‍රයයි හදන්න වෙන්නේ එකම දේ කියනවා දෙන්නට. එහෙම වෙනවද මේ විශ්වයට ආපු කිසිම දෙන්නේ හරි මේ විශ්වයට ආපු කිසිම දෙන්නේ එකම කර්මයකට හිමිකම් කියාගෙන එන්නේ නැහැ. හරි බලන්නකො දැන් ඔයාලා දාන නිවුණු ඇතිනේ. ඒ දෙන්න එකම වගේ දෙන්නෙක්ද බැරිද? ඒ දෙන්න එකම අධ්‍යාපන මට්ටමද? ඒ දෙන්නගේ මරුණ එක දවසේද? දෙන්නට හැදෙන බරපතල රෝගාබාධ එකමද? ඒ දෙන්නගේ නෑන්දාම්මලා දෙන්න එක වගේද? ඒ දෙන්නට හම් වෙන දරුවොත් එක වගේද? නෑනේ. එකම කර්මයකට උරුමකම් කියන දෙදෙනෙක් මේ විශ්වයට එන්නේ නැහැ. හරි ඒ නිසා කේන්ද්‍රයක් කියන එක සුවිශේෂී. වේදීය ක්‍රමයේදී නිවුණු දරුවන්ගේ කේන්ද්‍රවලට පලාපල කියන්න ගියාම ලොකුවට අසරණ වෙන අවස්ථාවක්. මොකද අපි කියන්නේ බෑ මේ දරුවගේ අධ්‍යාපනය මෙහෙමයි අර දරුවගේ අධ්‍යාපනය මෙහෙමයි. මෙයාගේ විවාහය මෙහෙමයි අරයාගේ විවාහය මෙහෙමයි. මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය මෙහෙමයි අරයාගේ සෞඛ්‍ය තත්ත්වය මෙහෙමයි. ඒවා කියන්නේ ප්‍රමාණවත් මදි. මොකද මේක ලොකු අවසරයකට ලබන නිසා එකම සාධක ටික තමයි තියෙන්නේ වර්ග කේන්ද්‍ර පරීක්ෂා කරනවත් කතා කරන්න සිව්පොයින්ට් එකක් නැහැ. හැබැයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී නියුන්දරුවෝ 6 දෙනෙක් නෙමෙයි 15 දෙනෙක් ඉපදිලා අපිට කේන්ද්‍ර හරි අපිට කේන්ද්‍ර 15ම ගෙනත් දුන්න කියලා දැන් දරුවෝ 15ක් ඉපදෙනවා. ඕන ගාන අපිට ඒ කේන්ද්‍ර 15ම සුද්ධ කරලා අපි ඒ දරුවෝ ඉපදිච්ච තප්පර වශයෙන් වෙනස්කම් පවතින මොහොතවල් අපි හොයාගෙන
අපිට පුළුවන් ඒ දරුවෝ 15 දෙනාට කේන්දර 15ක් හදලා ඒගොල්ලන්ගේ කර්ම 15ක් අපිට කතා කරන්න 15 නෙමෙයි ඕන ගණන් දරුවෝ ඉපදුනොත් හරි අපිට කතා කරන්න පැහැදිලි පදනමක් තියෙනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය. ඒකට හේතුව මේකේ පලාපල කියන පොයින්ට් එක හරිම සියුම් නිසා. හරි. එතකොට දැන් ඔයාලා අහලා ඇති සමහරව අහලා ඇති මේ සත්තු උපදින වෙලාවල් තියෙනවා. සත්තු උපදින වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඒ මොහොතේ එතන මොකද වෙන තැන්වල නෙමෙයි. ළම ලෝකේ කොහෙවත් නෙමෙයි. ඒ සතෙක් උපදින වෙලාවට එම ස්ථානයේම ඒ ලොකේෂන් එකේම මනුස්සකමක් සිද්ධ වෙන්න බෑ. ඒ සතෙක් උපදන් අපි බලන්න තියෙනවනේ ක්‍රමයක් තියෙනවා. හරි. එතකොට ඒ වගේ ක්ෂණමූර්ති පද්ධතියේ තියෙනවා ඉතින් තැනක හොඳේ මෙතන නම් ප්‍රෝහල මෙතන ගෑන් දරුවෙක් උපදින වෙලාවටම පිරිමි දරුවෙක් උපදින්නේ නැහැ. වේලාව තප්පර වශයෙන් හරි ඒක අපි ගන්නවා කියලා කියන ක්ෂණමූර්ති පද්ධතියේ. තප්පර වශයෙන් වෙනස් වෙනවා ගැටණු උපතක් මේ වෙලාවේ සිද්ධ විය හැකද මේ වෙලාවේ උපදිනවා නම් උපදින්න ඕනේ පිරිමි දරුවෙක්ද ගැටණු දරුවෙක්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමවේදයක් එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ තියෙනවා. හරි. ඒකට අපි පුද්ගලයාගේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මම කියන්නේ කෝච් ඩ්‍රයිවර් වගේ කියලා. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් පලාපල බලන ඕන කෙනෙක් කේන්දරයට ගත්තු ගමන් එයාගේ කේන්දරේ සුද්ධ කළා නිරතුරුපන් වෙලාව අල්ලගන්නවා. ඒ අල්ලගත්තට පස්සේ ඔයාලා බලන්නේ ලක්නාත්තිනේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ ලක්න උප කියලා කෙනෙක් ඉන්නවා. ලක්න උප තමයි අපි පරීක්ෂා කරන්නේ. ඒ ලක්න උපගේ නිවේදන ගන්නවා. හරි. ලක්නේ නිවේදනෙන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ ඉලක්කම් වලින්. දැන් අපේ කේන්දරයකට භාව 12යිනේ තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ භාව කේන්ද්‍රයක්. භාව කේන්ද්‍ර සිස්ටම් එකක් මේක ඇතුලේ යන්නේ. හරි. රාශි ක්‍රමවේදයක් නෙමෙයි මේක ඇතුලේ භාව කේන්ද්‍ර සිස්ටම් එකක් යන්නේ. මේක ඇතුලේ භාවිතා කරන්නේ සායන ස්කුට. සායන ස්කුට කියලා කියන්නේ බටහිර ජ්‍යොතිෂයේ පාවිච්චි කරන බටහිර ලිප්වල පාවිච්චි කරන ස්කුට තමයි මේකෙදි පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන අපි වේදිය ක්‍රමයට පාවිච්චි කරන්නේ අපේ නිරායන ජ්‍යොතිෂයේ ස්කුටනේ. හරි කොයිලයි කියන අංශ කියන්නේ අපේ වේදියේ තියෙන්නේ. මේකේ වෙනම අයනාංශ ක්‍රම තියෙනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ. KP old එක KP එක කුලර් අයනාංශකය ඔය වගේ ක්‍රිෂ්ණමූර්තියට අපි වෙච්ච අයනාංශ පාවිච්චි කරලා සායන ස්කුට පාවිච්චි කරලා භාව කේන්දරයක් තුලින් තමයි අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී පලාපල බලන්නේ. ඒ නිසා භාව කේන්දර වලින් බලන හින්දා අපි නිවේදන කියලා අපිට ලියවෙන්නේ අපිට භාව ගමනේ තියෙන්නේ. ඒ නිසා අපිට නිවේදන කියලා එන්නෙම ඉලක්කම් 12ක් එන්නේ. ඔය ඔක්කොම එන්නේ හරි. ලග්නෝප මොනවද කියන්නේ කියලා කියනකොට ලග්නෝප සම්බන්ධ වෙලා ඉන්න භාව ටික ලියනවා. මොන ලග්නෝප දෙවන භාවයට සම්බන්ධ නම් 2. ලග්නෝප පස්සන භාවයට සම්බන්ධ නම් 5. මේ සතරල තැනකින් කියන්නේ. හරි. ලග්නෝප 10 වෙනි භාවයට සම්බන්ධ නම් 10. ලග්නෝප 12 වෙනි භාවයට සම්බන්ධ නම් 12. ඔන්න ඔය වගේ අපිට ඉලක්කම් වලින් තමයි මේකේ නිවේදන ගන්න. ඉලක්කමකට නිශ්චිත වටිනාකමක් තියෙනවානේ. රුපියල් 100ක් ගම ඔයගොල්ලෝ හැමෝම දන්නවා. 100 කියන එකට අර්ථයක් තියෙන්නේ. වටිනාකමක් අපිට තියෙනවා. දැන් වචන වලින් ප්‍රකාශනය කරන ඒ වගේ හරියම වටිනාකමක් නැහැ. අර දැන් මම ඔයාට ආදරේ කිව්වොත් ඒක ඇතුලේ එක එක්කෙනා ආදරේ කියන එක නිර්වචනය කරන ක්‍රමය වෙනස් නේ. හැබැයි මට රුපියල් 100ක් දෙන්න කිව්වොත් හැමෝම තම දෙයක් දෙන්නේ. මේ අංක වලින් කියන දේවල් වලට ස්ථිර වටිනාකම් ගැප් වෙලා තියෙන නිසා. මේ වගේ අපිට තියෙනවා මෙයාගේ ලක්ෂණ දෙක දීලා තියෙනවා. ඒ නිසා මෙයාට ලක්ෂණ 5 දීලා තියෙන නිසා මෙයාට දාපුවි. ලක්ෂණ 10 දීලා තියෙන නිසා මෙයාට රැකියාවක් හිමි. හරි. ලක්ෂණ 12 දීලා තියෙන නිසා මෙයාට විදේශගත වෙන්න පුළුවන්. ඔන්න කරලා දෙනවා ටිකක් මේ කියන්නේ. හොඳේ. අපි ගැඹුරට යනවා. ඒක ඔය වගේ අපි පුද්ගලයාගේ කර්ම කියවෙනවා. කර්මයෙන් දීලා තියෙන දේවල් විතරයි මිනිස්යාට සිද්ධ වෙන්නේ කර්මානුරූප සිදුවීම් අතරේ. මම කිව්වා මුලින්ම කර්මානුරූප අපිට ගොඩක් වෙනවන්න. දුරු නියාම ධර්ම පහ යටතේ අපිට වෙනස් දේවල් සිද්ධ වෙනවා. හරි මම කියන්නේ කර්මානුරූප දේවල් කර්මයෙන් දීලා නැහැ.
විවාහයක් කර්මයෙන් දීලා විතරයි විවාහයක් හම්බෙන්නේ. කර්මයෙන් වැටුප් ලබන රැකියාවක් විතරයි. කාගේ සද්දයක් එනවා. ඔව්. අනේ පොඩ්ඩක් උදව් කරන්න කරුණා කරලා මේ අපේ බලන්න චුට්ටක් ඔයගොල්ලන්ගේ මයික් ඔන් වෙලා තියෙන කට්ටිය මයික් එක මියුට් කරගෙන සහයෝගය දක්වන්න. හරිද? ඒක කර්මයෙන් වැටුප් ලබන රැකියාවක් දීලා නැති කෙනෙකුට වැටුප් ලබන රැකියාවක් හම්බෙන්නේ නැහැ. කර්මයෙන් දරුඵල දීලා නැති කෙනෙකුට දරුවෝ හම්බෙන්නේ නැහැ. කර්මයෙන් විවාහයක් දීලා නැති කෙනෙකුට විවාහයක් හම්බෙන්නේ නැහැ. හරි අපි කර්මයෙන් දීලාද කියන එක විෂමූර්ති පද්ධතියේදී වැදගත්. දැන් ඔයාලා වේදීය ක්‍රමයේදී කේන්ද්‍ර බලන්න ගියාම කර්මයෙන් මෙයාට විවාහයක් දීලාද කර්මයෙන් මෙයාට දරුඵල තියෙනවද කර්මයෙන් මෙයාට රජේ රස්සාවක් හම්බෙයිද කියලා ලොකු ඉඩකමේ දෙයක් දක්වන්නේ ගොඩක් ජෝතිර්වේදී. හරි මෙයා විවාහය සාර්ථකයි. අරව මේවා කිව්වට මෙයා විවාහ වෙන්නෙම නැහැ. කවදාවත් විවාහයක් නැහැ. ඒ තැනට කියනවා හරි අඩුයිනේ. විෂ්ණුමූර්ති පද්ධතියේදී කර්මය අපි පරීක්ෂා කරනවා. ආයශයට යටත් වෙයි. ඒක තමයි වැදගත්ම කාරණාව. ඒ විතරක් ඔයාලට උඩ කේන්ද්‍රයක් හම්බ වෙනවා බලන්න. ඒක ඔයාලා ඒ කේන්ද්‍රේ බලනකොට ඒ විදිහ ක්‍රමයකින් ඔයාලා මුලින්ම බලන්න ඕනේ මේ දරුවා ආයශ අනුදරුවෙක්ද කියලා. හරි? මොකද ආයශත් දැන් අපි ලියන ඕනේ මෙයාට ඉතා හොඳ විවාහයක් හිමි. කමන්නේ කතාව කරන්නේ. පුදුනා විතරනේ කොයි කාලේ ළඟ කතාවක් බඳකොට මොනවා ලිව්වත් අපි නෑනේ. නේ? මෙයාට මුත්තා හොඳ රැකියාවක් හිමි. අපි නෑනේ ළමයාට හොඳ රස්සාවක් හම්බුනේ නැත්නම් අපි නෑනේ එතකොට ආරාන්තරයෙන් වෙන දේවල් බයලට ලියනවානේ ජෝතිර්වේදී. හරි? හැබැයි ඕම අපි ලියලා දීලා මාස 5ක් 7ක් අවුරුද්දක් දෙකක් යනකොට දරුවා මැරෙනවා. නේ? දරුවා මැරෙනවා. අපි යන්නේ නමන්නේනේ. ඒක අපි බලලා නෑනේ. මොකද ඒ කර්මයේම තියෙනවා. හැබැයි කර්මයේ තියෙන දේවල් පරිසන්දෙන් අපි ජීවත් වෙන්න ඕනේ ආශයට යටත්වනේ කර්මය පවතින්නේ මනොත් කරන්න දෙයක් නැහැ. නේ හොඳ විවාහයකට කර්මයෙන් හිතිකම තියෙනවා. ඊට කලින් ආශය ඉවර වෙනවා. ඉතින් මේකට පස්සේ බඳින්න බෑනේ මනුස්සයට. ඒ නිසා විෂ්ණුමූර්තියදී වැරද්ද වෙන්නේ අපේ අතින්. මොකද වාරකේතරේ සුද්ධ කරලා ගත්තු ගමන් අංක 1 එයාගේ අවශ්‍ය පරීක්ෂාවක් කරනවා. අවශ්‍ය පරීක්ෂාව කරන්නේ මොකටද? එයා මැරෙන දවස හොයන්න නෙමෙයි. මේ මැරෙන දවස කවද කියලා තරද්ද කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපි කේතර අරගෙන මිනිස්සුගේ මැරෙන දවස් වුවම හොය හොය ඉන්නේ නෑනේ. අපි කෘත්‍යයන්නේ කරන්නේ. එහෙනම් මොකටද අපි අවශ්‍ය පරීක්ෂා කරන්නේ? අවශ්‍ය පරීක්ෂා කරලා අපිට පලාපල කීමේ හැකියාව බලා ගන්න. අපි දැක්කොත් මෙයාගේ අවශ්‍ය අවුරුදු 18ක් විතර 20ක් වගේ අල්ප ආයුෂයක් තියෙන පුද්ගලයෙක් මෙයා අඳුරගත්තොත් අපි ඒ මනුස්සයාට කසාද ගැනයි ඒ මනුස්සයාගේ දරුවෝ ගැනයි ඒ මනුස්සයාගේ රස්තාව ගැනයි කතා කරන්නේ අපිට වැඩක් නැහැ නේ අල්ප ආයුෂයක කේන්දරයක් වගේ දෙක්කොත් අපිට එයාගේ අධ්‍යාපන අල්ප ආයුෂයේ දකින්න පුළුවන් සීමාවේ පලාපලයක් කියන්නේ නේ එයා මධ්‍ය ආයු කියලා හරි මධ්‍ය ආයු කියන අපි දැක්කොත් සමහරකට මධ්‍ය ආයු ගුණවල පල්ලෙහා මට්ටම වෙන්න පුළුවන් ඉහළ මට්ටම වෙන්න පුළුවන්. ඒක හරියට අඳුන ගන්නවා මෙයාගේ ආයුෂ තත්ත්වය කොපමණද. ආයුෂයට යටත්යි අපි කිෂ්ණ විපාකෙදි පලාපල කියන්නේ. හරි ඒක විශ්ලේෂණය කරලා ආයුෂ පරීක්ෂා කරලා යාගේ ආයුෂය ඉඳගත්තා. පූර්ණායුද මධ්‍යායුද අල්පායුද කියලා අපි අඳුරගත්තා. එහෙම අඳුරගෙන අපි ඒ සීමාවෙත් කියන යගේ පලාපල කියනවා. කෙනෙක් අපෙන් ඇවිල්ලා අහනවා කියලා හිතන්න මේක බලලා කියන්න මගේ කසාදේ කවද්ද සිද්ධ වෙන්නේ කියලා. එයා කසාදේ සිද්ධ වෙන දවසේ අහුවට අපි ඉස්සෙල්ලම බලන්නේ ඒක එයාට කසාදයක් කර්මයෙන් දීලාද. දීලා නම් තමයි අපි කසාදේ සිද්ධ වෙන කාලය හොයන්න යන්නේ. කර්මයෙන් දීලා නැති දේවල් කිසිම දසාවක දිෂ්ට කරලා දෙන්න බෑ. ඒක යක් විෂ්ණුමූර්තියත් එකයි වේදිකයත් එකයි. කර්මයෙන් දීපු දේවල් විතරයි දසාවකට ඉෂ්ට කරලා දෙන්න පුළුවන් ගෝචරයට එකඟව. හරි ඔය තුනම එකට ස්ටෙප් වෙනකොට තමයි මිනිස්සුන්ගේ ජීවිතවල කර්මානුකූල සිදුවීම් සිදු වෙන්නෙම. සමහරක් වෙලාවට ඔයාලා හිතන දේ මට ලොකු ධනයෝගයක් තියෙනවා කියලා මට කියලා තියෙනවා මට තාම ධනය හම්බුනේ නැහැ. හරි කර්මයේ ධනයෝග තියෙන පුද්ගලයන්ට ඒ ධනයෝග සක්‍රිය කරන දසාවක් එන්නේ. ඒවකට පවතිනා වූ ග්‍රහ ගෝචරයක ඒ ධනයෝග සක්‍රිය කරලා ගෝචරය දෙන්න ඕන. ඔය
තුනම එකඟ වීම තමයි කර්මානුරූප සිදුවීම් සිද්ධ වෙන්නේ. ඒක වේදිය ජ්‍යොතිෂෙත් එහෙමයි, ක්‍රිෂ්ණමූර්තියත් එහෙමයි, නාඩි ක්‍රමවේද තුලත් එහෙමයි. හරි ඔය තුනේම එකඟතාවයෙන් විතරයි දේවල් එතකොට සිද්ධ වෙන්නේ. හරි එහෙනම් අපි පුද්ගලයාගේ ඕනම දෙයක් එයාට දරුවා ලැබෙන්නේ කොයි කාටද කියලා හිතුවම අපි බලනවා ඉස්සෙල්ලාම දරු පළහිමිද දරු පළහිමි පුද්ගලයෙක් නම් කුමන දසාවේද කුමන අන්තරයේද කුමන විදසාවේද තව තියෙනවා කුමන සූක්ෂම දසාවේද කුමන ප්‍රාණ දසාවේද විෂ්ණු මූර්තිය දසා පහක් ගැන කතා කරනවා එයාට දරුවෝ ලැබෙන්නේ සහ එවකට පවතින ගෝචරය අපි පරීක්ෂා කරනවා. හරි. එතකොට ඔයාලා දසාවල් පරීක්ෂා කරනකොට දසාවෙන් පලාපල කියනවනේ වේදිය ක්‍රමවේදය කරන කට්ටිය. හැබැයි ඔයගොල්ලෝ දන්නවද දසාවෙන් පලාපල කියනකොට නීති තියෙනවා 20 ගාණක්. හරි. දසාවෙන් පලාපල කියනකොට අපි හිතනවා නම් ගුරු මහ දසාව ඔයාට යන්න යන්නේ. ගුරු දසාව ඔයාට තියෙන්නේ හොඳයි. අනේ මේ දසාවෙන් පලාපල කියනකොට විද්‍යාවේ ක්‍රමවේදය ඇතුලේ තියෙනවා නීති 20 ගාණක්. ගෝචරේ පරීක්ෂා කරනකොට වේදීය ක්‍රමවේදය ඇතුලේ ගෝචර වේදය කියලා එකක් තියෙනවා. හරි. ඉතින් අපි හිතනවට වඩා වේදේ ජ්‍යොතිෂය තුලේ ගැඹුරු දැනුම තියෙනවා. ඒව ගොඩක් අය අධ්‍යයනය කරලා නැති නිසා මතු පිටින් ඒගොල්ලෝ මොනවා හරි ගන්නවා කියලා හිතාගෙන පලාපල කියනවා. ඉතින් ඒ වගේම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය දසාවක් පරීක්ෂා කරන්න නීති තියෙනවා. අර වේදීයම නෙමෙයි. වෙන ක්‍රමවේදයක නීති ටිකක් තියෙනවා. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී ගෝචරය පරීක්ෂා කරන්න නීති රීති පද්ධතියක් තියෙනවා. තියරි තියෙනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ. අපි හරියට ඒ තියරි ටික ගැන ගත්තාම ඒ තියරි වලට අනුව සිද්ධාන්ත සංහිතා හොරානේ මේකෙත් ඒ ටික තියෙන්නේ. සිද්ධාන්ත ටික ගැන ගත්තාම අපි සංහිතා වලට යන්නේ පලාපල පද්ධතියට අපි යනවා. හරිද? එතකොට ක්‍රිෂ්ණමූර්ති නැකත් කලාව කියන එකක් තියෙනවා. අපේ වේදීය ජ්‍යොතිෂයේ නැකත් කලාවේ ගොඩාක් දේවල් තියෙනවා චූල ශාස්ත්‍රයේ නැත්නම් මහා ශාස්ත්‍රයේ නැත්නම් ජමකාරේ නැකත් ගන්නවා ඉක්ුවෙන් ගන්නවා පොරාවෙන් ගන්නවා පංචපක්ෂිය නේද තියෙනවානේ. එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ ඔය එකක්වත් නැහැ. හරි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ ඔය එකක්වත් නැහැ. එකක් දෝෂ කියලා ඒවා නැහැ. නැකත් දෝෂ භංග කරන ක්‍රම කියලා ඒවා නැහැ. හරි එතකොට වෙනම නැකත් කලාවක් තියෙනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ නැකතේ ආශය පවත්වගෙන යන්න ඕනේ. නැකත් මුහුර්තය වෙලාවේදී අදාළ කාරණාවට අදාළ උපස්ථාන පිට තියාගෙන කාරණා පාදක බව නුකිය ස්වභාව නිවේදනය කරන මොහොත අල්ල තමයි අපි නැකත් දෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති නැකත් කලාවේ ක්‍රිෂ්ණමූර්තිව මේක මාර පැහැදිලි ක්‍රමයකට දෙනවා. ඒ හිතන්න දැන් ඔයාලට වේදීය ක්‍රමයේදී කවුරු හරි නැකතක් හදලා දෙන්න කියනවා ගේ හදාගන්න. ඔයා කේන්දරේ අරගෙන මේ මිනිස්යාගේ මේ කාලේ මේ මිනිස්යාට ගෙයක් හදාගන්න පුළුවන්ද කියලා කේන්දරෙන් බලලාද නැකත හදාගන්නේ. නෑනේ. අපිට ගෙයක් හදාගන්න නැකතක් දෙන්න කිව්වම නේද? අපි ඉතින් මුල් ගල තියන්නයි, ලනු ගහන්නයි, මේ ගෙපල් කපන්නයි නැකත් තුනක් හදලා දෙනවා. එතකොට සමහරක් වෙලාවට මේ මිනිස්යා කියන පටන් අරගත්තාම සමහරගේ ගෙවල් හැදෙනවා. සමහරගේ ගෙවල් හැදෙන්නෙම නැහැ. හැදෙන්නේ නැතොත් අපිට බයිනවා. අපි හොඳ නැකතක් දුන්නේ නැහැ කියලා නේ. එතකොට අපි නැකත් දෙන්නේ මිනිසුන්ට ගෙවල් හදාන්න නැකත් දෙන්නේ ඒ මිනිස්සුගේ ගේ ඉක්මනට හැදෙන්නද? ඉතින් අපිට ඒක කරන්න පුළුවන් අනුන්ගේ ගෙවල් ඉක්මනට හැදෙන්න නැකත් දෙන්නත් පුළුවන්ද? බැහැ. එතකොට එයාගේ බජට් එකට හරියන විදිහේ ප්ලෑන් එකකට නම් හදන්නේ. එයාට ඒක හදාගන්න පුළුවන්. හරි. හැබැයි එයා ලංකාවේ මිනිස්සුන්ගේ අපි දන්නවනේ ලොකු ගෙවල් ගන්නවා සල්ලිත් නැත්තේ පොඩි ලෝන් එකක් දාගෙන නැකතකට ගේ හදන්න යනවා. දැන් අපිට පුළුවන් ද ඒගොල්ලන්ට ලෝනුත් හම්බෙලා බාස්ලත් හම්බෙලා ඔක්කොම වෙලා ගේ හැදලි ඉවර කරගන්න නැකත් දෙන්න. කරන්න බෑ. ඒ මොකද්ද නැකතක් දීලා කරන්නේ? අපි නැකත් දෙන්නේ මේ ඒගොල්ලන්ගේ පිළිදිම ඉක්මනට හැදෙන්න ඒවට නෙමෙයි. වට අපිට නැකත් දෙන්න බෑ. ඒකට යාත් තියෙන්න ඕනේ. නේද? ප්ලෑන් එක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ යාට. අපි නැකත් දෙන්නේ. ඒ ගෙදර පදිංචි වුණාම ඒ ගෙදර වාසය සඳහා යහපත්ව වාසය කරන්නයි අපි නැකත් හදන්නේ. මේ දී ක්‍රමේදී ක්‍රිෂ්ණමූර්ති ක්‍රමේදී එහෙම ඒක තමයි නැකත් හදන්නේ.
එහෙනම් සමහරුගේ ගෙවල් හැදෙන්නේ සමහරුගේ ගෙවල් හැදෙන්නේ නැතුව යන්නේ ඇයි? ඒක එයාගේ ඒ දසාව එයාට ගේ හදාගන්න ඉඩ දෙන්නේ නැති අයගේ අපි කොච්චර හොඳ නැකතක් දුන්නා. ඒ නැකතට යන්නේ පටන් ගන්නට වෙනසතර වෙනවා. ඇයි? ඒ දසාව එයාට ගේ හදාගන්න දෙන්නේ නැති දසාවක්. කර්මෙන් දීලා තියෙන දේවල් දසාවනේ ප්‍රයෝග කරන්නේ. එයා නැකත හදපු කාලෙදී ඒ යන දසාවන්ත දසා විදසා එයාට ගේ හදාගන්න ඉඩ දෙන්නේ නැති එකක්. ඉතින් ඒක හදාගන්න දෙන්නේ නැහැ. අපේ නැකතේ දෝෂයක් නෙමෙයි. ඒ නිසා කෘෂ්ණමූර්ති පද්ධතිය කියනවා කෙනෙක් නැකතක් දෙන්න කලින් එයාගේ කේන්දරේ බලන්න. ඒක කේදයට කර්මානුරූපව දීලා නම් ඒ නැකත හදන කාලවකවානුවේ පවතින දසාමාන්තර දසාවි දසා ඒක කරගන්න ඉඩ දෙනවද? ඉඩ දෙනවනම් නැකත හදන්න. හරි ඒකට තමයි අපි ගේ හැදෙන්නේ. ඒත් අපි නැකත දෙන්නේ මොකටද? එතකොට ගේ හැදෙනවා නම් අපේ නැකත් ඕනේ නැහැ නේ කියලා ඔයාලා හිතන්නේ. අපි නැකත දෙන්නේ මේ විතර වැඩ පටන් ගන්න සුපුරුත ගේ හැදෙන්න නෙමෙයි. විතර වාසය සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කරන්න තමයි අපි හොඳින් සුවෙන් ඉන්න තමයි අපි නැකත හදන්නේ. හරි. එහෙනම් කෙනෙක් අපිට ගයක් හදාගන්න නැකතක් කිල්ලුවම කේන්දරේ බැලුවාම ඒ දසාවයට ගේ හදාගන්න ඉඩ දෙන්නේ නැති දසාවක නම් එයා නැකත් ඉල්ලන්නේ. කෘෂ්ණමූර්ති පද්ධතිය කියලා නැකත දෙන්න එපා කියලා. මොකද නැකත දුන්නට මොකද වෙන්නේ? එයාගේ ගේ හදාගන්න වෙන්නේ නැති නිසා. ඉතින් ඉස්සරහට බලලා කියනවා. කාලවා ගීතකට අත ගෙක්වට මේ කාලේ වාට ගේ හදාගන්න කාලයක් සම්සල්ලි තමයි තිබෙනවා. හරි වැඩි වෙනවා වගේ වෙන අතර වෙනවා. ඔන්න තව මාස 3කින් බලන්න කේන්දරේ ඔන්න තව මාස 3කින් මාසෙකින් දෙකකින් ඔයාට හොඳ කාලයක් තියෙනවා අවුරුද්දකින්. හරි බලලා කියන්නේ. හොඳේ. ඒ කාලේ තමයි ඔයාලා ගේ වැඩ පටන් ගන්න හොඳ කාලේ. ඒකෝට තමයි ගේ හැදෙන්නේ. ඒ කාලේ වැඩ පටන් ගන්න. ඔයාට හොඳට සාර්ථකව කරගන්න පුළුවන්. ඒකට ඔන්න ඔය විදිහට තමයි කෘෂ්ණමූර්ති පද්ධතියේදී අපි එකත් ඒක හරිනේ කතාව සහතික ඇත්තනේ කතාව නේද? එහෙනම් අපි මේ ජෝතිර්වේදියෝ අපිට අමුතෙන් මුකුත් හම්බෙලා නැහැ කසාදේ මේ පීඩිත කර්ම වලින් කසාද පීඩිත මිනිස්සුන්ට හොඳ කසාද කරලා දෙන්න. හරි. දෙයක් හදාගන්න සල්ලි නැති මිනිස්සුන්ට ටක්කාල ගේ හදන්න පුළුවන් කියන එකක් අල්ලලා දෙන්නයි. අපි මැජික් ශිල්පියෝද අපි ඉෂිවරුද අපිට වෙන බලයක් හම්බෙලා දෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මිනිස්සුනේ නේද? ඒ නිසා ඒ කෘෂ්ණමූර්ති පද්ධතියේ ඒ උගන්වන ඒ ක්‍රමවේදය හරිම විද්‍යාත්මකයි. හරි අපි එතන කියන්නේ කෘෂ්ණමූර්ති පද්ධතිය විද්‍යාත්මක භාවකයෙන් පාදක කියලා අපි කතා කරන්නේ. එතකොට මේ කෘෂ්ණමූර්ති පද්ධතිය සඳහා ලිත් මොනවද කියලා අහුවොත් කෘෂ්ණමූර්තිතුමා කියන්නේ වේදීය ජ්‍යොතිෂය හොඳට ඉගෙනගත්තු පඬිවරයෙක්. හරි කෘෂ්ණමූර්තිතුමා කියන්නේ වේදීය ජ්‍යොතිෂය හොඳට ඉගෙනගත්තු පඬිවරයෙක්. එතකොට මේ කියන පඬිවරයා දැක්කා මේ නමාංශක කියන සිස්ටම් එක දැකලා හරි නමාංශකයේ තියෙන සිස්ටම් එක දැකලා තමයි එයා තව ඔය උපස්ථාන උපස්ථාන කියන සිස්ටම් එක අඳුනගත්තේ. ඒ අඳුනගත්තු වෙලාවේ කෘෂ්ණමූර්ති පද්ධතිය ප්‍රචලිත වෙන්න පටන් ගත්තාම ගොඩක් ජ්‍යොතිර්වේදීන් ඇහුවා මොකද්ද පාවිච්චි කරන්න ඕනේ ලිත. මේ සාමාන්‍ය ලිත පාවිච්චි කරන්නද ඉන්දියාවේ ප්‍රචාරය උනේ ඉන්දියාවත් ලංකාව වගේම නිරායන ජ්‍යොතිෂයනේ පාවිච්චි කරන්නේ. ඒ වෙලේ කෘෂ්ණමූර්තිතුමා කියනවා එපා. මේ සඳහා පාවිච්චි ඒකෝට කෘෂ්ණමූර්ති අයනාංශිත ලිත හඳුන්වලා දීලා නැහැ. හරි. එතකොට පාවිච්චි කරන්න කිව්වේ රපායල් ලිත. රපායල් ලිත කියන්නේ බටහිර ජ්‍යොතිෂයේ පාවිච්චි කරන ජාත්‍යන්තර ලිත. බටහිර තමයි කෘෂ්ණමූර්ති පද්ධතියේදී යොදාගත්තේ. ඉතින් මේ කෘෂ්ණමූර්ති පස්සේ නෝ කාලෙකින් කෘෂ්ණමූර්ති අයනාංශිත දුන්නා කෘෂ්ණමූර්ති සොප්පයාස් දුන්නා. හරි. අපිට වේදීය ජ්‍යොතිෂයේ කේන්දරයක් අතින් හදාගන්න ගියාම ටිකක් සංකීර්ණයිනේ නේද? පැහැදිලි වෙන්න අපි අතින් පුළුවන්. කෘෂ්ණමූර්ති කේන්ද්‍රයක් අපිට අතින් හදන්න හරිම අමාරුයි. මොකද අපිට මේ කිත්තාම සිවුම් ස්ථාන හොයාගන්න බැහැ. ග්‍රහය විතරක් නෙමෙයිනේ. ග්‍රහයන්ගේ නැකත්තාන අපිට ඩක් දාලා ගත්ත හැකි. ග්‍රහයන්ගේ උපස්ථාන, ඒගොල්ලන්ගේ උපස්ථාන පාවිච්චි කරන නිසා අද වෙනකොට ලෝකේ කෘෂ්ණමූර්ති පද්ධතිය අධ්‍යයනය කරන බලාපොරොත්තු කරන හැමෝම
පිළිගත්තු සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා තමයි ඒ ගණනය කිරීම කියන කාරණා එතකොට ගන්නේ අරගෙන ඒවල් හදාගෙන පැය දෙක තුනක් වෙන් කරගෙන ඒ ප්‍රසන්නක් හදාගන්න නැහැ. ඒ අතින් හැදුවත් අපේ තියෙන දෙකකට තාම වැඩි මොකද ඉතාලසියු ගණනය කිරීමට යන්න ඕන නිසා ඒවා හදා ගන්න අපිට සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හරි ඒවා පාවිච්චි කරලා තමයි අපි මේ කියන ක්‍රිෂ්ණමූර්ති කේන්ද්‍ර අපි සකස් කරගන්නේ. ඒකෝ ක්‍රිෂ්ණමූර්ති තත්කාලය ගැන මම චුට්ටක් කියන්නම්. මොකද්ද මේ ක්‍රිෂ්ණමූර්ති තත්කාලය? අපි තත්කාලය දන්නවා පොළු විතරයි. ඒ අපි කතා කරන පාරාපරික තත්කාලවලදී කෙනෙක් අපි ළඟ ඉඳගෙන ඉඳගත්තු මොහොත අපිට පුරාතුරුල්ල දුන්නු මොහොත අපිට කෝල් කරපු මොහොත අපිට මෙසේජ් එක දාපු මොහොත මුල් කරගෙන අපි කේන්දරයක් හදලා බලාපල කියනවානේ. හැබැයි ක්‍රිෂ්ණමූර්ති ප්‍රභේදයේදී අපි අනිවාර්යෙන් අංකයක් ගන්න ඕන. හරි. අයි අංකෙකුත් අපි ඉල්ලන ක්‍රමවේදයක් තියෙනවා. අපි කියනවා ඔයා කියන්න මට කෙනෙක් අපේ ප්‍රශ්නේ අහනකොට අපි කියනවා මට කියන්න 243ට අඩු අංකයක්. හරි. 249ට අඩු අංක 243 නෙවෙයි 249ට අඩු අංකයක් කියන්න කියන. හරි. එතකොට එහෙම නැත්නම් අපි කියනවා ඔයා මට 2193ට අඩු අංකයක් කියන්න. ඔය දෙකෙන් එකක් කියලා තමයි අපි ක්‍රිෂ්ණමූර්ති සත්‍යාලිතදී ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපි ඉල්ලන්නේ ඔයා මට උපස්ථානයක් කියන්න. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ උපස්ථාන 249යි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ උපස්ථාන 2193යි. ඒ නිසා අපි උපස්ථානයක් කියන්න උපස්ථානයක් කියන්න කියලා ඉල්ලගෙන ඒක පදනම් වෙලා තමයි ක්‍රිෂ්ණමූර්ති කේන්දරය හැදෙන්නේ. හරි. මේ වෙලාවේ කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් එයාට හැදෙන සාමාන්‍ය තත්කාල කේන්ද්‍රය නෙමෙයි. එයාට මේ මොහොතේ හැදෙන ක්‍රිෂ්ණමූර්ති තත්කාල කේන්ද්‍රය වෙන එකක් හැදෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති තත්කාල කේන්ද්‍රය හැදෙන්නේ එයා කියන ඉලක්කම පදනම් වෙලාමයි ඒ ඉලක්කම යක්කිසි උපස්ථානයක් හෝ උපස්ථානයක් හේදෙන්න කරනවා. ඒ උපස්ථානය හෝ උපස්ථානයේ ගමන් කරන්නා වූ රාශිය තමයි ක්‍රිෂ්ණමූර්ති කේන්ද්‍රයේ ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ තත්කාල කේන්ද්‍රය. හරි එහෙනම් මේ තත්කාල ක්‍රම දෙකේ ඉතාම පැහැදිලි වෙනස්කම් දෙකක් දකින්න පුළුවන් තියෙනවා. එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ නම් පණ යුනිට් එකක්. හරි ඒක ඇතුලේ ක්‍රිෂ්ණමූර්ති සිද්ධාන්තයක් තියෙනවා. කාර්ය කියවන්න පුළුවන් පුද්ගලයාගේ සම්මාන බලාපොරොත්තුය. ක්‍රිෂ්ණමූර්ති නැකතුත් තියෙනවා. පුද්ගලයන්ට සුබපූර්ත හදන්නත් පුළුවන් අපිට ක්‍රිෂ්ණමූර්ති තමේට ක්‍රිෂ්ණමූර්ති තත්කාලයක් තියෙනවා. කර්මයේ පිටින් අහන ඕන ප්‍රශ්නයක්. කර්මයේ පිටින් අහන ඕන ප්‍රශ්නයක්. මගේ අක්කාගේ විවාහය තවද්ද සිද්ධ වෙන්නේ. හරි මගේ මහත්තයා ගෙදරින් තරහ වෙලා ගියා එයා ආයි ගෙදරේ ඉද. හරි මගේ පෙම්වතා මාත් තරහ වුණාම කතාද බඳින්නේ පෙම්වතාවම නැත්තම් වෙන කෙනෙක්ට මම බඳින්නේ. මේ වගේ අහනෙව්වා. හරි ඒ ගෙදරට හොල් පැන්නා මට බාණ්ඩ ලැබෙයිද? ඔය වගේ දේවල්. හරි ස්වාමියා රට ඉන්නේ ආ රටේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ මොකක්ද? එතකොට ඕවගේ ඕන දෙයකට කිසිදු තොරතුරක් නැතුව ක්‍රිෂ්ණමූර්ති තත්කාලෙන් උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. හරි ඔතේ පුළුවන්කම තියෙනවා. එතකොට මේ තත්කාලයේ දැනගෙන ඉන්නකේ වාසිය මම ලොකුවටම දකින්නේ පුද්ගලයාගේ ලෙඩ රෝග අවස්ථාවන් වලදී. වල හිතන්න කවුරුහරි ලෙඩ වෙනවා ගුරුතාවට කේන්දරේ මාරාත්මක ලෙඩ වෙනවා යම් පුද්ගලයෙක්. ඔයාලා ගාවට කේන්දරේ ඉස්සරගෙන එනවා. එයාලගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි ප්‍රශ්න මොනවද? මෙයා මේකෙන් මැරෙයිද? නැත්නම් මෙයා තව ජීවත් වෙයිද? හරි එතකොට තව කොච්චර කාල මෙයාගේ මේ ලෙඩ රෝගේ තියෙයිද? නැත්නම් මෙයාගේ මේ වෛද්‍යවරු මාරු කරන්න වෙයිද? ඒ දෙකේ ගැන විතරයි ඕන. අපි කේන්දරේ බැලුවට අපිට ඒ කේන්දරය ඇතුලේ අඳුර ගන්න බෑනේ. ඒ ලෙඩේ ඔය දොස්තරලා ගෙන්නේ. මේ මේවා ඒ ලෙඩෙන් යාට මොකද වෙන්නේ කියන එක ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සේ කේන්දරේ ගිහින්. මෙයාට අපි කියලා වැඩක් නැහැ. ඔයාලට ඉස්සරහට heart attack එනවා. ඔයාලට ඉස්සරහට pressure වෙනවා. යා වැඩක් නැහැ. එයාට උනේ ඇක්සිඩන්ට් එකකින් අර තමන්ගේ ඥාන සමුදරයා පැනගිට. නැත්තම් ජීවත් වෙයිද? හරි ඒ ජීවත් වුණාට එයාගේ ආයුෂ අඩුයිද? ඒ වගේ ඔපරේෂන් එක සාර්ථක වෙයිද? කොහොම යහන්නේ? ඒකට උත්තර පුද්ගල කෙනෙක් ගන්න බැහැ. තත්කාලිකින් විතරයි
අපිට බලන්න පුළුවන්කම තියෙන්නේ ඒ අහන ප්‍රශ්නේ මුල් කරගෙන තත්කාලික රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නේ තත්කාල ශාස්ත්‍රයෙන් විතරයි. මේකයි අපි තත්කාලේ දැනගත යුත්තේ වේදීය ක්‍රමවලින් බැලුවත් ඔයාලා තත්කාලේ දැනගෙන ඉන්න ඕන. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ තත්කාලයේ තියෙන විෂය අන්තර්ගතයි. හරි? මේකයි තනි යුනිට් එකක් කියලා. කර්මයේ කියවන්නත් පුළුවන්, කර්මයක පිටින් සිද්ධ වෙන දේවල් කියවන්නත් පුළුවන් මේක ඇතුලේ. නැටත් හදන්නත් පුළුවන්. මේ තුනම අන්තර්ගත වෙච්ච වෙන කිසිම දෙයකින් සපෝට් කරගන්න නැති. වෙන මොකුත් උදව් කරගන්නේ නැහැ. නවාංශක ගන්නෙත් නැහැ, වෙන වර්ග කේන්ද්‍ර ගන්නෙත් නැහැ. කිසිම වෙන බාහිර දේවල් කිසිම දෙයක උදව්වක් ගන්න නැතුව පුද්ගලයාගේ කේන්ද්‍රය සුද්ධ කරගෙන හෝ තත්කාලෙන් හෝ හැදෙන කේන්ද්‍රය විතරයි තියෙන්නේ. තව තව જાති බලන්න දෙයක් නැහැ මේක ඇතුලේ. ඉලක්කම් සිස්ටම් එකකින් ඉන්න හින්දා අපිට ඉලක්කම් 12කින් තමයි පාවල වේදකක් අපිට එන්නේ. අනික වෙන නිසා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ අපිට කලාපර කතනය කරන්න අනිම ලේසි. ඒකයි කිව්වේ කෝච් ඩ්‍රයිවර් වෙන්න වගේ කේන්ද්‍රය සුද්ධ කරගන්නවා. අවශ්‍ය තත්ත්ව බලනවා. කර්මයෙන් යම් දේවල් අහන දේ දීලාද කියලා බලනවා. දීලා නම් කොයි කාලෙද ඒවා සිද්ධ වෙන්නේ කියලා අපි පරීක්ෂා කරනවා. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ මෙච්චර ප්‍රචලිත වෙන්න එක හේතුවක් තියෙනවා. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ තියෙනවා ගෝල්ඩන් රූල් එක. ඒක දුන්නට පස්සේ පාලක ග්‍රහයන්ගේ තියරිය. අපි දෙයක් සිදුවන කාල්පකවානු ප්‍රකාශ කරන්න යනකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී පාලක ග්‍රහයෝ උදා වෙලා මඟ පෙන්නනවා මෙන්න මේ අහවල් දසාවල් තෝරගන්න. ඒකෙදි තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. කේන්දර ප්‍රතිශෝධනය කරනකොට පාලක ග්‍රහයෝ උදා වෙලා උපස්ථාන අපිට උපස්ථාන තෝරගන්නට උදව් කරනවා. ඔන්න ඔය ගෝල්ඩන් රූල් එක නිසා තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන එක ලෝකේ මේ හැටි ප්‍රසිද්ධ වෙලා ප්‍රචලිත වෙලා පවතින්නේ. එතකොට ඔය වගේ හරි පැතිරිලා නැහැ. හැබැයි ගැඹුරුයි. වේදේ ජ්‍යොතිෂය ගොඩක් පැතිරිලානේ. බලන්න ඕන දේවල් ගොඩාක් තියෙනවානේ. හරි බලන්න ඕන දේවල් ගොඩාක් තියෙනවානේ. වේදීය ක්‍රමවේදයේදී ක්‍රිෂ්ණමූර්තිය දෙන්නේ නැහැ. ටිකයි තියෙන්නේ. හැබැයි ඒ ටික තියරි වලින්මයි තියෙන්නේ. තියරි ටිකක් තියෙන අපි ඒ තියරි ටික හරියට අල්ලගත්තොත් අපිට ක්‍රිෂ්ණමූර්ති පද ගොඩාක් පලාපල අපිට කතා කරන්න පුළුවන්. අසරණ වෙන්නේ නැතුව නිමුදරුවන්ගේ පවම පලාපල කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන විශේෂ පදාර්ථය ඇතුලේ. හරිද? එතකොට ඉතින් අපේ පාඨමාලාව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ මොකක්ද? මේකෙන් මොනවද අපිට කරන්න පුළුවන්? මොනවාද වේදියේ ජ්‍යොතිෂයට වඩා මේක දක්වන විශේෂතා? ඒකෙන්ද මේකෙන්ද පලාපල බලන්න ලේසි. පලාපල බලන්න ලේසි ක්‍රමය මේක. හරි? සිවුම් පලාපල ඉක්මනට කියන්න පුළුවන් හැකියාව තියෙන ක්‍රමවේදය මේක විදිය ලේසි. අමාරු නෑ. හරියට තියරියක් දෙන්න කොහෙද වේදිය ලේසි. හොඳේ? මොකද ඒක උගන්වනවනේ. ඒ නිසා වේදීය ක්‍රමවේදය ටිකක් වෙනස්. ඒකේ පැතිරිච්ච ස්වභාවයක් තියෙනවා. ගොඩක් තැන් බලන්න ඕනේ. එක දෙයක් වෙන හොයන්න තැන් කිහිපයකට ගිහින් බලන්න තියෙනවා. මේක එහෙම නැහැ. තනි කේන්දරයේදී තම ඒක තුලින් කන්සිස්ටන්ට් එකකින් අපිට ගම්භීරයෙන් ඒ කේන්ද්‍රය පලාපල කියන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට දැන් මේ ක්‍රමවේදය ඇතුලේ වුණත් අර අපි වේදීය ක්‍රමවේදෙ ඉගෙන ගන්න ග්‍රහයෝ හරි ග්‍රහයෝ රාශි නැකත් ඔන්න ඔය වගේ බේස් එක ඒකම තමයි වේදීය ජ්‍යොතිෂයේ බේස් එකමයි මේකේ බේස් එක වෙලා තියෙන්නේ. හරිද? ඒ ග්‍රහවම තමයි ඉන්නේ. ඒ ග්‍රහයන්ගේ ස්වභාවය අරම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඉතින් මම ඉස්සෙල්ලා කියලා ඉන්නම් අපේ පාඨමාලාව ගැන විස්තර කියලා ඉන්නම් මම කවුද කියලා දන්නේ තියයි ඇතිනේ. අද ආරම්භක දේශනය නිසා නේද? ඉතින් මම කිව්වත් රුවනියනක්කා. එතකොට මම වෘත්තියෙන් ගත්තොත් රජයේ පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. ඉතින් දිරුමිත් අධ්‍යාපන ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා මම හිතන්නේ අපි දැන් අවුරුදු 4කට වගේ ආසන්න කාලයක් ජ්‍යොතිෂ පාඨමාලා පවත්වනවා. මොනවද ඒ කිව්වොත් අපි වේදීය ජ්‍යොතිෂයේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තත්කාල ශාස්ත්‍රය
ඊට පස්සේ අංක විද්‍යාව, හතරේ ශාස්ත්‍රය, හරි එතකොට නාමකරණය වගේ පැතිකඩවල වල හරි අපි ජ්‍යොතිෂය පාඨමාලාව උගන්වනවා සහ මම හිතන්නේ දැනට සිසුන් මම හිතන්නේ 800යි 1000යි අතර වගේ ප්‍රමාණයක් අපේ පාඨමාලාවල් හදාරලා පුරුදු වශයෙන් ලංකාවේ වගේ විදේශ රටවල පුරුදු වශයෙන් නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනා මෙතනින් 90ක් දන්නවා. හරි නොදන්නා පිටසක් ඉන්නවා කියලා මම පාරම්පරාවෙන් මේ ශාස්ත්‍රයේ උරුමකම් කියන මම පරම්පරාවේ තෝරා. ඉතින් ඔය ටික තමයි ඉතින් මම ගැන කවුද කියලා සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මම පාඨමාලාව ගැන කතා කරනවා. මේ පාඨමාලාවේ ගත්තොත් මේ පාඨමාලාව අපි කතා කරන්නේ මාස 8යි. හරි මාස 8යි මේ පාඨමාලාව පවත්වන්නේ. එතකොට සතියට දවස් ගන්න. හරි සතියට දවස් ගන්නනේ. මාසික දවස් 4යිනේ 4 වරකට 32යි දවස් 32යි මේ පාඨමාලාවක් තියෙන්නේ. එතකොට අපි දවසට පැය දෙකමාරක් උගන්වනවා. හරි දවසට පැය දෙකමාරක් උගන්වනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ලියා ගන්න මුකුත් දෙන්නේ නැහැ. ටියුබ් වලින් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මේ පාඨමාලාවේ 50%ක්ම ප්‍රැක්ටිකල් යන්නේ. හරි 50%ක් ප්‍රැක්ටිකල් යන්නේ. ඒ කියන්නේ ඔය දවස් 32 දවස් 16ක් විතර අපි තියරි පැත්ත බෝඩ් එකේ උගන්වනවා. ඉතුරු දවස් 16න් අපි ඔයගොල්ලන්ට මේකද ලබලා දෙනවා. මේ ඉන්දියාවේ පාවිච්චි කරන මේ True Astrology කියලා ඔයගොල්ලෝ හැමෝම අහලා ඇති. True Astrology software එක අපි ඔයගොල්ලෝ මේ පාඩමකට ලබලා දෙනවා. ඇප්ලිකේෂන් එක software එක පාවිච්චි කරලා ක්‍රිෂ්ණමූර්ති පලාපල සහ ක්‍රිෂ්ණමූර්ති සත්කාර ක්‍රිෂ්ණමූර්ති දෙකත් ප්‍රැක්ටිකලින්ම මේ පාඨමාලාවේදී අපි මොකද software ගොඩක් සංකීර්ණයි. හරි අපි මේ ඉතින් ඇප් වගේ නෙමෙයි. හරි ඉතිනේ ඒක software එක ටික සංකීර්ණයි. ඒ ගොඩාක් දේවල් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිවේදකත්ව පව අපිට software එකෙන් ගන්න පුළුවන්. ඒවත් ඉලක්කනුත් වැටෙනවා. අඩුම ගානේ. බලන්න ගියාම ඉලක්කන් ටිකක් වැටෙනවා නිවේදකත්ව මොනවද කියලා අපි අමුතුවෙන් හදාන්න ඕනේ. ඒකත් අපිට හම්. හැබැයි ඒවා කියවන්න නම් අපි ඒ තියරි ඉගෙනගෙන ඉපැයි අපි ඒවා පාවිච්චි කරන්න නැත්නම් අපිට ඉලක්කන් ටිකක් උයි ඉංග්‍රීසි අපරෝට ටික විතරයි software එකේ තියෙන්නේ. හරි. ඒක පාවිච්චි කරන්න නම් අපි තියරි පැත්ත ඉගෙනගෙන තියරි එක තමයි අපි යන්න ඕනේ. මේක පණිතරම ප්‍රැක්ටිකල් ක්‍රමවේදයකට මේක යන්නේ. ඉතින් මේකේ අර කියපු කොටස් තුන අන්තර්ගතයි ක්‍රිෂ්ණමූර්ති පලකතනේ ක්‍රිෂ්ණමූර්ති පක්කාලය ක්‍රිෂ්ණමූර්ති නැතත් කලාව. හරි මේක ඉගෙන ගත්තට පස්සේ ආයි උසස් ක්‍රිෂ්ණමූර්ති පාඨමාලාව කියලා එකක් නැහැ. හරි අපේ ක්‍රමවේදය තුලේ දැන් සමහර ක්‍රමවේද තුලේ ක්‍රිෂ්ණමූර්ති පත්තිය ගන්නවා දෙක. පාර කියනවානේ අවුරුද්දක විතර උසස් පාඨමාලාවක් කියලා එකක් තියෙනවානේ. ඒක ගොඩක් උසස් පාඨමාලාවක් තමයි කේන්ද්‍ර ප්‍රතිශෝධන වගේ පැතිකඩ කතා කරන්නේ. අපේ පන්ති ඇතුලේ ආයි උසස් කියලා එකක් නැහැ. හරි මේක විතරයි තියෙන්නේ මේකෙදි ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් පලාපල කරන දේවල් කොහොම සහ ප්‍රැක්ටිකල්ම අපි ඒ සිස්ටම් එක කොහොම කතා කරලා ඉවර කරනවා. හරියටම මාස 8කින් ඉවර කරනවා. හරිද? එතකොට අපි ටියුට් ඔයගොල්ලන්ට ලක්ක දෙන්නේ අපි අනික ඔයගොල්ලන්ට රෙකෝඩින් එක දෙනවා ක්ලාස් එකට ආවත් නැත්නම් රෙකෝඩින් එක දෙනවා. එතකොට ඒක අපේ හැම පන්තියකම මේ වෙන සිද්ධියම තමයි වෙන්නේ මේකේ. හොඳේව දන්නේ නැති අය ඉන්න නැති කියලා මම කියන්නේ. රෙකෝඩින් එක දෙනවා. ඒ රෙකෝඩින් එක අපි ඔයගොල්ලන්ට තියාගන්නමයි දෙන්නේ. කියන්නේ අපි එක්ස්පයර් කරන්නේ නැහැ රෙකෝඩින්. සමහරක් කට්ටිය සතියෙන් දෙකෙන් විතරයි බලන්න පුළුවන් පස්සේ දෙන්නේ නැහැ බලන්න. නමුත් අපි ලයිෆ් ටයිම් ඔයගොල්ලන්ට දෙන රෙකෝඩින් එක ඔයාලගේ අතින් ඩිවයිස් එක මොකක් හරි වෙලා ඉතින් අපි ආවොත් ඇතුළත් තියෙන අපේ ඉපත් කරලා නැත්නම් රෙකෝඩින් ටික වගේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට සහ ඔයාලට මේ පාඨමාලාවෙන් සහතික පතක් නිකුත් කරනවා. හරිද? එතකොට ඊළඟට ගත්තාම මේ පාඨමාලා ගාස්තු ගැන කියන්න ඕනේ. අපේ පවත්වන හැම පාඨමාලාවකටම අපි අය කරන එකම ගාස්තුවක් තමයි දැන් මොකදනවා. අපි දෛනික ගාස්තුවක් ගන්න අපේ උඩ දෛනිකව සහ මාසපතා ගන්නවා. එකවර පාඨමාලා ගෙවනවා නම් යම් ගාස්තුවක් කරනවා. එතකොට අපේ ඇඩ්මින්ගේ නම්බර් එක මම බෝඩ් එකේ ලියන්නම්.
හොඳේ 0යි 77යි 36යි 25යි 908. හරි මේක තමයි. එතකොට අපේ දිනවිත් අධ්‍යාපන මාර්ගයේ දුරකථන අංකය. එතකොට පාඨමාලාවට සම්බන්ධ වෙන්න හරි වෙන පොතවල දැනගන්න හරි අපේ පවතින පාඨමාලා ගැන දැනගන්න හරි අවශ්‍ය කවුරුහරි ඇඩ්මින් එකේ චේන්ජ් එකක් දාන්න. හරි. එතකොට දැන් මේ අවස්ථාව ඔයාලා දැම්මා යටින් මැසේජ් දැම්මා. හොඳේ මම ඒවට අවධානය යොමු කරන්නේ මගේ විදියට. හරි මම ක්ලාස් වල ඉන්න අය දන්නවා මම මගේ පැය දෙකමාර කිව්වොත් දෙකමාර උඩරිය මම උගන්වන එක්කෙනෙක් හිටගෙන හොඳේ හිටගෙන වතුර ගුරක්වත් ඕනේ නැහැ මම බොහෝ වෙලාවට හිටගෙන මම මොකද කාලෙක ඉස්සන්න හත්ති කරන්නේ දෙකමාර කිව්වොත් දෙකමාරට වැඩියෙන් උගන්වලා නතර මගේ කාලේක මොහොතක්වත් මම නවත්තන්නේ නැහැ මම ක්ලාස් එකේ ඉන්න අයත් එක්ක පර්සනලි කන්ටැක්ට් නැහැ ආරයා ඉන්නවද මෙයා ඉන්නවද තරයාවද මෙයාවද මම හොයන්නේ නැහැ ඔබ දන්නේ නැහැ කවුද ඉන්නේ කියන්න. හරිද ඒ නිසා ඔයාලා ඔය මෙසේජ් ඇටින් දාන්න පොඩි ඒවා මම නැත්තම් බලන්නේ නැහැ. මම දැක්කේ නැහැ දාපුවා එකක්වත්. ඒ හින්දා මේ ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා මම කියපු එකට අමතරව දැනගන්න මොනවා හරි තියෙනවා නම් මේක ඔයගොල්ලන්ගේ අවස්ථාව අහන්න පුළුවන්. මිසර විලා කියන එක අපිට ඇහුන්නේ මේකට අර ලංකා ග්‍රහස්පුටලිත භාවිතා කරන්න බැයිද? බෑ. මේකට ලංකා ග්‍රහස්පුටලිතවත් මේ ස්ථිරසරවත් කිසිම ලිතක් පාවිච්චි කරන්න බෑ. මොකද අපේ මේ ලිත්වල තියෙන්නේ ලහිරි කියන අයනාංශකය දාපු නිරායන ක්‍රමවේදය. කෘෂ්ණමූර්තියදී පාවිච්චි කරන්නේ සායන අයනාංශ. ඒ නිසා අපිට මේක ඉගෙන ගන්නකොට අපිට ලිතක් ඕනේ නැහැ. මොකද අපි සොෆ්ට්වෙයාර් එකක් එක්ක වැඩ කරනවානේ මේකෙදී. ඒ නිසා අපි කිසිම ලිතක් සල්ලි වලට මේ ක්‍රමවේදය තුළදී අරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මිස්. මේ දැන් මේ ක්‍රිෂ්ණමූර්ති මේ ක්‍රමය හරි සාර්ථකයි කියලා හිතෙනවා මිස් අපිට කියලා දීපු විදිහට. ඇයි මිස් එතකොට මේ හැමතැනම වේදිය ජ්‍යොතිෂය විතරක්ම කරන්නේ? මේ දේ මගේ ඇරිලා ඒ දේ කරන්නේ ඇයි? මෙහෙමනේ වේදීය ජ්‍යොතිෂය ඉගෙනගත්තු කට්ටියට කෘෂ්ණමූර්ති පද්ධතිය කියන එකට යන්න හරි ලේසි. මොකද වේදීය ජ්‍යොතිෂය ලොකු බේස් එකක් හදනවනේ අපිට. ග්‍රහයෝ ගැන, රාශි ගැන, නැකත් ගැන. හරි ඒ ටිකෙන් උඩටනේ කෘෂ්ණමූර්ති ඒවමත් එක්ක ඒ ෆවුන්ඩේෂන් එකේ ඒක උඩටනේ ගොඩ නැගෙන්නේ කෘෂ්ණමූර්ති පද්ධතිය. ඒස වේදීය ජ්‍යොතිෂය තමයි ගොඩාක් අය අපි හරි මුලින්ම අත්පොත් තියන්නේ වේදීය ජ්‍යොතිෂය. ඒතර වේදීය ජ්‍යොතිෂයේ ගන්න කට්ටියට කෘෂ්ණමූර්ති පැත්ත අධ්‍යයනය කරන්න හරි ලේසි. හරි ඉතින් මේක මෑත කාලීනවනේ ටිකක් ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ නිසා දැන් ගොඩාක් අය වේදීය ජ්‍යොතිෂයේ කෘෂ්ණමූර්ති පද්ධතිය අධ්‍යයනය කරන්න පෙළඹිලා ඉන්නවා. මම තව දෙයක් අහපු එකමද මම තව දෙයක් කියන්නේ අපේ මේ පාඨමාලාව ඇතුළේ දැන් කවුරු හරි ඉන්නවා කියලා හිතන්නකෝ වේදීය ජ්‍යොතිෂය දන්නේ නැති කෘෂ්ණමූර්ති ගැන ගන්න ආසයක් ඉන්නවනේ. හරි. හැබැයි ඒගොල්ලන්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒකට හේතුව අපි මේ පාඨමාලාවේ මුල් මාසේ අරගෙන මුල් දවස් 4 අපි අර වේදීය ජ්‍යොතිෂයේ කෘෂ්ණමූර්තියට අවශ්‍ය වෙන බේස් එක. ජ්‍යොතිෂ ඔක්කොම නෙමෙයි. වේදීය ජ්‍යොතිෂයේ කෘෂ්ණමූර්තියට ඕන වන බේස් එක අපි ඔකට කතා කරලා තමයි යන්නේ. මොකද ඔයගොල්ලෝ මෙතෙන්ට සම්බන්ධ වෙන හැමෝම වේදීය ජ්‍යොතිෂ ඉගෙනගත්තට ඒකයි එක ඒවා ඉගෙනගෙන තියෙන එක පිටපත් එක කියලා නිම කරන්න බෑනේ මහා සාගරයක්නේ. ඒක අපේ මේකට අවශ්‍ය වගේ පොඩි බේස් එකක් තියෙනවා. ඉගෙනගත යුතු දේවල් ටික. මේ ටික කතා කරනවා පළවෙනි දවස් 4 කතා කරගෙන තමයි මේ සිස්ටම් එකට ඇතුළු වෙන්නේ. ඒකින්ද එතකොට දන්න නොදන්න හැමෝම මේක අනුගත වෙන්න එකම තැනකින් ඉන්නවා. වේදීය ජ්‍යොතිෂය නොදන්න කෙනෙකුට වුණත් කෘෂ්ණමූර්තිය අධ්‍යයනය කරගෙන යන්න ඕන. සම්පූර්ණ නොදන්න තැන ඉඳලා තමයි අපි මේකේ බිස්නස් එකක් එක්ක නැහැ. මිස් දැන් කලින් සද්දය එනවා එකක් දෙවෙනි එක අපිට මම දැනුයි මේ එන්ටර් උනේ මට පුළුවන් ද මේ පුතුමයාගේ මේ රෙකෝඩින් එක ලබා දෙනවද අපිට මහත්තයෝ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉන්න ඔය ගෲප් වලට මම ඒකයි කිව්වේ සද්ද කරන්න එපා මයික් ඕෆ් කරන්න ගත්තා කිව්වේ වෙන මොකුත් නෙමෙයි මේ රෙකෝඩින් එක අපි හිටපු
ගෲප් වලට දානවා. නෑ මම හරි. පරණ කෙනෙක් ඔබතුමියගේ පරණ මේ ක්ලාස් වල හිටපු කෙනෙක්. ඉතින් හරි මේ මහත්තයෝ. මට ඔටෝ මැසේජ් එක ආවා මට ඒක මම දුර ගමනක් ගිහිල්ලා ආවේ දැන් මට ඔව්. දෙන්න මේ රෙකෝඩින් එක. මම සම්බන්ධ වෙන්න කැමතියි මම කීප සැරයක් අහලා තිබුණා ක්‍රිෂ්ණමූර්ති කවද්ද පටන් ගන්නෙ කියලා ගිය අවුරුද්දේ ඉඳලා. ඒ හින්දා ඔව්. මේ බොහොම සන්තෝසයි අපිට ඉදිරියට දිනේ වෙනස් වෙන එකක් නෑ නේද ඉදිරියට. නෑ නෑ. දිනේ වෙනස් වෙනවා. පන්තිය තියෙන්නේ ඔව්. අද කවද්ද? අද බ්‍රහස්පතින්දානේ. නේද? ඔව්. බ්‍රහස්පතින්දා රෑ 8:00ට අපි ක්ලාස් පටන් ගන්න ඕනේ. මොකද අපේ ඉන්න පිටරටවල් වල කට්ටිය සහ රස්පා කරන අය ගොඩාක් ඉන්නේ ඉතින්. ඔව්. ආරදිට වැඩි ඉවර කරගෙන 7:30. 8:00 තමයි අපේ ක්ලාස් ටයිම් එක. 8:30 8:00 8:00 ඔව්. right. 8:00 තමයි අපේ පන්ති වෙලාව. පන්ති දිනේ වෙනස් වෙන්නේ. මේ දවසේමයි තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි. hello අවිත් අර කලින් ඇහුවා මේ ඔබතුමිය කිව්වා මේ ලිතක් අවශ්‍ය වෙන්නේ නැහැ software එක දෙනවා කියලා. දැන් අපිට ඔව්. හදිස්සියෙන් මේ software එක පාවිච්චි කරන්න බැරි අවස්ථාවක මේ වගේ පද්ධතියක් එක්ක කටයුතු කරන්න පුළුවන් විදිහටද ඒ කියන්නේ ලිත නැතුව කොහොමද අපි ඒ කටයුතු කරගන්නේ? මහත්ය අපිට ලිත තිබුණත් ක්‍රිෂ්ණමූර්ති වල කේන්ද්‍ර අපිට අතින් හදන්න බෑ. හරි මොකද අපි මේ ග්‍රහයෝ ටික පිළිටවාගෙන නිකන් ඉන්න බෑනේ අපිට. හරි අපිට ග්‍රහයෝ ටික පිළිටවගෙන නිකන් ඉන්න බෑ. ග්‍රහයගේ නැකතනම් අපිට ස්පුටේ දෙක ගමන් කියන්න පුළුවන් නේ. අපිට ග්‍රහයාගේ උපස්ථාන ස්පුට වශයෙන් හොයනවා කියන එක දැන් මම ඕගොල්ලන්ට උපස්ථාන බෙදීම කියන පාඩම කරනවා ඕගොල්ලන්ට ක්ලාස් එකේ. ඕගොල්ලන්ට තේරෙයි උපස්ථාන බෙදීම කියන එක කොච්චර සංකීර්ණද කියලා හරිම සියුම්. අපේ අතින් තත්පර දෙක තුන එහා මෙහා වෙනකොට උපස්ථාන එහා මෙහා පයින්නවා. එතකොට එච්චර සියුම්ම ගණනය කරන්න අපිට බැහැ. හරි? ඒකින් තමයි ක්‍රිෂ්ණමූර්ති ඕගොල්ලන්ට රෆායල් ඉතින් print out එකක් කොටසක් දීලා ක්‍රිෂ්ණමූර්ති කේන්ද්‍ර සාධනය කියන ඉවරලා දවස් 3-4ක් අරගෙන තරණය කර යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මොකද මම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වසර ගණනක් ඉගෙන ගත්තු එක්කෙනෙක්. මම ක්‍රිෂ්ණමූර්ති අපි ඉගෙන ගන්න කාලේ මෙතරම් සොත්‍යා භාවිතය තිබුණේ නැහැ. හරි මම 2013 තමයි ජ්‍යොතිෂයට අත්පොත් තිබ්බේ. එතකොට අපිට මේ ගොඩාක් මේ අපි ගොඩාක් දැනුම අපිට හැදෙන්න හේතුව අපි ගොඩාක් ඔය සොත්‍යාංශයට අරමුණට පුරුදු වෙච්ච මිනිස්සු නෙවෙයි. හරි අපි කණිකර දේවල් අතින් ගණනය කරන්නේ. හරි ඉන්න වර්ග කේන්ද්‍ර පවා මම අතින් තමයි ටග්ගාලා ගණනය කරලා දාන්නේ ග්‍රහයෝ පිළිටවන්නේ. මට ඒ හැකියාව තියෙන්නේ මොකද අපි ඉගෙනගත්තේ අපි කට්ට කාගෙන අවුරුදු ගණන්. හරි අවුරුදු ගණන් අන්ලිමිටඩ් අපිට සහතික නැහැ. හරි අපිට මේ මාස 8ක් 10ක් ඉගෙන ගන්න නෙමෙයි අපිට සහතිකයකුත් නැහැ. අපි ඉගෙනගත්තු කාල සීමාව අවුරුදු 4යි 5යි අපි දන්නේ නැහැ. අපි ඒ ස්ටෑන්ඩ් එකට එනකම් අපි ඉගෙනගත්තු අය. හරි නමුත් අපිට ඒ ක්‍රමවේදයට අපිට කේන්ද්‍ර හදන්න යන්න පුළුවන්. ඒ දවස් 4ක් 5ක් නහක් තියෙනවා. ඒ දවස් 4ක පාට මේ ක්‍රමවේදයේ කොච්චර සංකීර්ණද කියනවා නම් කවුරුවත් ඒ ක්‍රමවේදෙත් මහත්යෝ කේන්දරේ හදන්නේ නැහැ. මොකද ඒක තරම්ම අමාරුයි. සහ පැය 3-4 අපිට ගත වෙනවා. ඒ ගත වුණත් එන උපස්ථාන උපෝපස්ථාන ඉඳලාදී කියන අපිට සහතික යන්නේ. ඒකෙන් වරදින්න පුළුවන්. අතර ගණන් එහා මෙහා වෙනවා. ඒ හින්දා හොඳම ක්‍රමවේදය තමයි අපිට සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා කේන්දරේ ගන්න එක තමයි ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී හැම කෙනෙක්ම පාවිච්චි කරන ක්‍රමවේදය. අර ක්‍රමවේද වලට ගියාට අපිට ඒක ප්‍රැක්ටිකලි කරන්න හරි අමාරුයි. software එක මේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් කම්පියුටරයක් ඕනේද? මෙහෙමයි අපි මුලින්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන ඇප් එකක් තියෙනවා. හරි ඒක අපි ෆෝන් එකේ පාවිච්චි කරන්නේ. හැබැයි ඒ ඇප් එක ගත්තාම දැන් ඇස්ට්‍රෝසේජ් හරි ඇප් එකේ නම මම කියන්නම් ඇස්ට්‍රෝසේජ් කියලා ඇප් එකක් තියෙනවා Play Store වල ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි ඇස්ට්‍රෝසේජ් ඇප් එකේ දුර්වලතාවය මොකක්ද? ඒකේ කේන්දරේ ප්‍රතිශෝධනය කරන්න පහසුකම් දෙන්නේ නැහැ. සුද්ධ කරන්න බෑ. අනිත්ව පෙන්නනවා. හැබැයි ඉතින් අපේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අංක 1 කේන්දර ප්‍රතිශෝධනය කිරීමනේ. බලාපල කියන්න සුද්ධ කරන්න එපැයි. නේද? සුද්ධ කරන්න දෝ බලාපල. කිව්වොත් වැරදිනවනේ. ඒ නිසා සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ අපිට අර True Astrology කියන software එකේ. ඒ software එක අපිට පරිගණකයකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපිට ෆෝන් එකක පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපිට පරිගණක භාවිතයක් කරන්න සිද්ධ වෙනවා. ටිකක් කල් ගියාම දැනට නෙමෙයි. හරි. ටිකක් කාලයක් ගියාම හරි මාස 8 මාස 4ක් හරියටම ගියාට පස්සේ අපි අනිවාර්යයෙන් මේ software එක
පාවිච්චි කරන්නේ පරිගණකේ. ඒක එතකොට ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන් කියලා නෙමෙයි. මුලදී අපි අරක පාවිච්චි කරනවා. එක්ස්කියුස් මැඩම් මේ සායන සහ නිරායන කියන එක මොකද්ද? මොකද්ද මහත්තයෝ? සායන සහ නිරායන කියලා කිව්වේ ඒක මොකද්ද අපිට මම දන්නේ නැති ඉඳන්. සායන කියන්නේ මහත්තයෝ බටහිර ජ්‍යොතිෂයට. නිරායන කියන්නේ පෙරදිග ජ්‍යොතිෂයට. එතකොට මේ සායන සහ නිරායන ජ්‍යොතිෂයේ වෙනස ගත්තහම හරි වෙනස ගත්තහම මොකද්ද ගත්තොත් දැන් සායන අපි සායන කියන්නේ බටහිර. හරි නිරායන කියන්නේ පෙරදිග. මේකෙදි දැන් මේ දැන් ඔයාලා දන්නවනේ සූර්යා මේෂ රාශියට එන්නේ කවද්ද සිංහල අලුත් අවුරුද්ද කවද්ද කිව්වොත් ඕගොල්ලෝ කියනවනේ අප්‍රේල් 14 කියලා නේ. හැබැයි බටහිර ජ්‍යොතිෂයට අනුව සායන ක්‍රමයට අනුව සූර්යා මේෂ රාශිගත වෙන්නේ මාර්තු 21. එතන අංක විද්‍යාව ඉගෙන ගත්තු අය ඉන්නවනම් හරි චෝල්ඩියන් අංක විද්‍යාව ඉගෙන ගත්තු අය ඉන්නවනම් දන්නවා මේක මාර්තු 21 තමයි සූර්යා මේෂ රාශිගත වෙන්නේ. එහෙම කොහොමද වෙන්නේ? එක සූර්යයා ඉන්නේ මෙහෙම දෙකක වෙන්නේ කොහොමද? ඒක මේ ග්‍රහස්පුට ගණනය කිරීමේ ක්‍රමවේද දෙකක් මේ දෙකේ තියෙනවා. හරි? බටහිර කට්ටිය මේ ග්‍රහස්පුට ගණන්නේ භූ කේන්ද්‍රීය, හරි භූ කේන්ද්‍රීය ක්‍රමය පදනම් කරගෙන අපි කියන එකට ජෝමෙට්‍රික් කියලා. හරි? භූ කේන්ද්‍රය දැන් මෙතන ඉන්න ග්‍රහ වස්තුව මොකක් හරි ඒකේ ගමන් කිරීම ගණනය කරලා නිරිත්වල දාන්නේ. මේගොල්ලෝ භූ කේන්ද්‍රීය ක්‍රමය පදනම් කරන් ගනිනකොට මේගොල්ලෝ අර ඇලේ පාවිච්චි කරලා භූගෝලීය ක්‍රමයට මේගොල්ලෝ මනිනවා. හරි අපි හිතමුකෝ ඔන්න ළමයි දෙන්නෙක් ඉන්නවා තුවන්න. හරි ළමයි දෙන්නෙක් තුවන්න ඉන්නවා. මේ තියෙන්නේ C ළඟට තුවන්න ඕනේ A ළමයයි B ළමයයි. A ළමයාද B ළමයාද ඉස්සෙල්ලා තුවන්නේ කියලා කිව්වොත් අපිට තේරෙනවනේ ළමයානේ තුවන්නේ. මොකද A ළමයාට තුවන්න කියලා දුර කෙටි. B ළමයාට ඊට වඩා වැඩි දුරක් තුවන්න වෙනානේ. එහෙනම් මෙන්න මේ ක්‍රම දෙකේ වෙනස ඒක. හරි? එතකොට හැබැයි ලෝකෙ පිළිගත් ජ්‍යොතිර්වේදීන්ගේ ක්‍රම ගොඩක් පිළිගන්නවා. මෙන්න මේ සායනස් කොට තමයි ඉතාලි වැරදි කියලා. ඒ නිසා තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා උපදෙස් දුන්නේ. මුලින්ම ක්‍රිෂ්ණමූර්ති පදේ හඳුන්වන්නම නැහැනේ. ඔර කට්ටිය ඇහුවා අපි බටහිර ලිත ගන්නද? එහෙම නැත්නම් අපි පෙරදිග ලිත් ගන්නද? ඉන්දියාවේ ගොඩක් තියෙන පෙරදිග ලිත් නේ. ක්‍රිෂ්ණමූර්තිතුමා අපා පෙරදිග ලිත් ගන්න එපා. ඔයාලා බටහිර ලිත රපායන ලිත ගන්න. ඔක ක්‍රිෂ්ණමූර්ති ලිත තිබුණේ නැහැ. රපායන ලිත ගන්න. සායනස් කොට පාවිච්චි කරන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ. හරි ඔක තමයි සායන නිරයන වෙනස්කම. සූර්ය අප්‍රේල් 14 මේෂ රාශිගත වෙනවා. සූර්යා මාර්තු 21 මේෂ රාශිගත වෙනවා. දින වෙනසක් තියෙනවා. ඒක ගණනය කිරීමේ වෙනස. මේ ඔයාලා වේදී ලැබී ගන්න එපා. වේදිය ක්‍රම වේදෙදී මේක පාවිච්චි කරනකොට අපේ ක්‍රමයේ වැරදිත් එහෙම නැහැ. මමත් වේදිය ජ්‍යොතිෂය කරන කෙනෙක්. හරි? මම එතකොට පාවිච්චි කරන්නේ වේදිය ලිත. ඒ ක්‍රම වේදේ ලිත ප්‍රමාණම. මේකේ ඊට වඩා සියුම් ක්‍රම වේදයක් තියෙනවා. මේකේදී අපි සායන උට තමයි ක්‍රිෂ්ණමූර්ති සොත්‍යාවල අන්තර්ගත වෙලා තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති ලිත කියන එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ රපායන් ලිත කියන බටහිර ලිතේ තියෙන්නේ ඔය කියන උට අපේ ලකිරි ලිතත් එක්ක අපේ මේ සාමාන්‍ය ලිතත් එක්ක පාවිච්චි කරොත් ඔයාලට තේරෙයි මේ උට අතරේ වෙනස්කම් තියෙනවා. වෙනස්කම් හැදෙන්න හේතුව ඕක තමයි සාහිත්‍ය නිරයන ભેදය. Hello, Miss. මිස් Hello, Miss. මැඩම් මේ ක්‍රිෂ්ණමූර්ති ඉගෙනගෙන තියෙනවා මම. මට චූටි දෙයක් දැනගන්න පුළුවන්ද රැකියාව මේ රජයේ රැකියාවකට සම්බන්ධව කොහොමද බලන්නේ කියලා? රජයේ රැකියාව දැන් මිස් අපේ ක්‍රිෂ්ණමූර්ති කේන්දරයේ 10 වෙනි භාවයේ තියෙනවනේ. 10 වෙනි භාවයට තමයි ඒ රැකියාව සම්බන්ධව හිමිකම තියෙන්නේ. 10 වෙනි භාව ස්පුටේ. කෙනෙක්ට රජයේ රැකියාවක් හම්බ වෙන්න නම් අනිත් අයට තේරෙන්නේ නැති වෙන්නේ. කෙනෙක්ට රජයේ රැකියාවක් හම්බ වෙන්න නම් අපි යාගේ කර්මය පරීක්ෂා කරනකොට එයාගේ ලග්න උප 6 වෙන්න නිවේදනය කරලා තියෙනවා නම් එයා වැටුප් ලබන රැකියාවකට හිමිකම් කියනවා 6 වෙන්න නිවේදනය කරලා තියෙනකොට. හරිද? එතකොට එයාට වැටුප් ලබන රැකියාවක් හිමිද කියලා රැකියාව භාව වෙන්නේ 2 6 10 11 තමයි රැකියාව භාව. එයාට රැකියාවක් හිමිද කියලා ලග්න උපගෙන් බලන්න පුළුවන්, දෙකේ උපගෙන් බලන්න පුළුවන්,
6 උපගෙන් බලන්න පුළුවන් 10 උපගෙන් බලන්න පුළුවන් 11 උපගෙන් බලන්නත් පුළුවන්. හරිද? එතකොට එම උපස්ථානාධිපති ස්ථානීය බලය අනුව තමා විසින් නැකතෙන උපස්ථානයේ එම භාවවලට සම්බන්ධතාවයක් දීලා නම් එයාට කර්මානුකූලව වැටුප් ලබන රැකියාවකට එයා නිකම් කියනවා. වැටුප් ලබන රැකියාවකට. හරි? එතකොට එයාට රජයේ රැකියාවක් හිමි වෙන්න නම් රාජ්‍ය නිවේදනය කරන්නේ රවි කියන ග්‍රහයනේ. එතකොට එයාගේ කේන්දරේ 10 වන පාවස්කුටේක තියෙනවනේ යම් රාශියක් තියෙනවා නැකතක් තියෙනවා උපස්ථානයක් තියෙනවා උපස්ථානයක් තියෙනවා. හරිද? ආන්නේ අතරේ රවිගේ නිවේදකත්වය කියන කාරණාව සම්බන්ධ වෙලා තියෙනවා නම් ආන් යන රජයේ රැකියාවක් හිමි. හරි? රජයේ රැකියාව විතරක් නෙමෙයි මේක තුලේ. හරි සේවයෙන් ඉවත් කිරීම, සේවයෙන් පහ කිරීම, සේවයෙන් විශ්‍රාම ගැනීම, හරි උයින්ටඩිකරණේවා උසස් වීම ලැබෙනේවා රැකියාව දතකඩ එම දෙයටම මේ වගේ භාව ඉලක්කම් වල නිවේදකත්ව මේක නිවේදය තුළ තියෙනවා. හරි Miss, excuse me. මමත් මිස් අතරමඟදී තමයි මමත් ජොයින් වෙන්න පුළුවන් වුණේ. මට මේ එකතු වුණා ඔබතුමිය කිව්වා මොකක්ද ඇප් එකකින් නේද ක්‍රිෂ්ණමූර්ති ඒ chart එක හදාගන්නේ. නමුත් software එක. ඔබතුමිය ඒ වගේම අපිට මුලදී ඒ ඇප් එකටත් අමතරව මේ අතින් හදාගන්න. ඒ කියන්නේ අපේ දැනුමෙන් හදාගන්නත් අපිට කියලා දෙනව නේද? මේමයි ක්‍රිෂ්ණමූර්ති කේන්දරය හදන්න මම කියලා දෙන්නේ නැහැ. මට කියලා දෙන්න බැරිකම නිසා නෙමෙයි. හරිද? මොකද මම දන්නවා ඒක මම ඕනනම් කියලා දෙන්නම්. ඒකට මාසකයි නෙමෙයි. තව දවස් 4ක් විතර මාසයක් විතර යනවා. දාගෙන මම කියලා දෙන්නම්. ඔයාලා අන්තිමට පන්තියෙන් නැතුව නතර වෙනවා. මොකද කතින් හදන්න බෑ මිස්. අර වේදිය කේන්දරයක් අතින් හදන එක අපිට සිම්පල් නේ. ක්‍රිෂ්ණමූර්ති කේන්දරේ ගොඩාක් සියුම්. උපස්ථාන උපස්ථාන අපිට ගණනය කරන්න බෑ ඒවා. දස්තම ගණන් වලින් එන්නේ. ඒ හින්දා ක්‍රිෂ්ණමූර්ති කේන්දර අතින් හදන්න බෑ. හරි? හදුවොත් පැය 10ක් විතර ගත වෙයි හදන්න. ඒ හින්දා අතින් ඒක හදන්න අපි කියලා දෙන්නේ නැහැ. නමුත් මම ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ බාවලිවි දෙමගේ software එකේ තියෙන වල ඉලක්කම් මම software එකට යන්නේ දෙවනුවනේ. ඒ නිවේදකත්ව ගන්න විදිය ග්‍රහයන්ගේ ස්ථානීය බලය බලන විදිය ඒ හැමදේම අපි ක්‍රිෂ්ණමූර්ති කේන්දරයේ තුලින් අතින් ගණනය කරගෙන යන්නේ කොහොමද කියන පැතිකඩ හොඳට කතා කරලා තමයි පස්සේ කියපු ඒවා සරල විදියට මෙන්න software එකේ තියනවා කියන තැනට පෙන්නන්නේ. ඒක කෙලින්ම software එකෙන්ම මේ මෙතන කියලා කතා කරනවා නෙවෙයි. හරි? හොඳ ගැඹුරු දැනුමකුත් එක software එක පාවිච්චි කිරීම තමයි උගන්වන්නේ කේන්දරය අතින් හදන්න මම කාලේ නැස්ති කරන්නේ නැත්තේ. එහෙම නැස්ති කරලා මට පුළුවන් ඉතින් මාස 10යි ක්‍රිෂ්ණමූර්තිය කියලා දැම්මා. කට්ටිය ක්ලාස් එකට එනවා. හොඳේ. නමුත් කිසිම කෙනෙක් අතින් කරන්නේ වැරදිලාවක් හදන්න බෑ අපිට. අනිත් එක මම දන්න නිසා තමයි මම මේක මේ පාඨමාලාවට දාන්න නැත්තේ. මොකද ඔයාලගේ මුදල් සහ කාලය නැස්ති වෙන හින්දා. හොඳේ. කාලේ නැතුව මහත්යෝ ජ්‍යොතිර්වේදයේ සම්පූර්ණ වෙන්නේ භාගෙට. ඔයාලට තත්කාලයක් ඉගෙන ගත්තු අය මෙතන ඇතිනේ. තත්කාලේ මොනවද ගන්න පුළුවන් වැඩ කියන එක ඕගොල්ලොන්ට ඒක මට මේ වෙලේ කියන්න බෑ සරලව. හරි තත්කාලේ අපි මාරය. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන ඔය තුනටම. ක්‍රිෂ්ණමූර්ති කෙනෙක් ඉගෙන ගත්තා නම් තුනම ඉගෙනගෙන තියෙන්න ඕන. හරි ඒ නිසා ඔය තුනම මේ මම හදපුවා නෙමෙයි. මොකද මම අතින් දාපුවා නෙමෙයි. සම්පූර්ණ ක්‍රිෂ්ණමූර්ති සමහර අය ඉන්නවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය උගන්වලා වෙන පාඨමාලාවකට දානවා ක්‍රිෂ්ණමූර්ති තත්කාලය කියලා. ඉතින් මම කරුණා තියෙනවා. මේ මගේ ඒවත් නැහැ. හරි? අය පස්සේ ඒව හංගලා වෙන පාඨමාලා දාලා ඉම කරන ඒවා නැහැ. ඒ ඔය තුනම අන්තර්ගත ක්‍රිෂ්ණමූර්ති ක්‍රමවේදය හංගලා දෙනවා මාසකයි. එතනින් එහාටයි උසස් පාඨමාලා. එතකොට ඔයගොල්ලෝ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඉවරයි. හරි? මැඩම් අන්ති කරනවා හැරෙන්න අපිට මැඩම්ගෙන් මේ දැන් අපේ හඳහනක් එහෙම බලා ගන්නවා නම් අපි එහෙම කොහොමද කරන්න ඕනේ? මේ ඇත්තටම මම හඳහම් බැරිම කරන්න නැහැ. හොඳේ මොකද ඒක කරන්නේ නැත්තේ මම එක පැත්තකින් මම ටීචර් කෙනෙක් නේ මම ඉස්කෝලේ යන්නත් ඕනේ මට දුර 3 දෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ බලන්නත් ඕනේ. මම ගෙදර වැඩ ටික ඔක්කොම කරගන්නත් ඕනේ. දවස් 4ට ක්ලාස් 7 කරන්නත් ඕනේ. ක්ලාස් කරනකොට මම මගේ ස්ටඩීස් මම අතේ නැත්තර කිරීම කරන ඒව කරන්නත් ඕනේ නිසා මම කේන්දර බැලිම කරන්නේ නැහැ.
හරි ඒක මගෙන් කේන්දර බලා ගන්න බලන් ඉන්න යම්කිසි විදේශගත කණ්ඩායම් ඉන්නවා. ඔව් මිස් කියන්නේ. මේ තත්කාලයේ මිස් කළා ක්‍රිෂ්ණමූර්ති තත්කාලයේ අංකයක් කියලා අපිට පාඨමාලාවක් කළා ඉස්සල පාර මාළඟ තියෙනවා මට මතක නෑ මොකක්ද අංකය කියලා මම ඊළඟ දවසේදී මේ මිස් තත්කාලයේ ක්‍රිෂ්ණමූර්ති තත්කාලයේ මම ඉදිරිපත් කරන්නම් මිස් කළා මට මතකයි. හරිනේ. excuse me madam. ඔව් කියන්නේ. දැන් අපි කියමු දැන් පුද්ගලිකව මම මේ ජ්‍යොතිෂය ගැන දන්නේ ආධුනිකයෙක්. එතකොට ඇල්ෆබෙට් එක ඒකේ ඇල්ෆබෙට් එක ඉගෙන ගන්න මිස් ගෙන්. එතකොට මේ මාස 9 කරන් පස්සේ මට වෘත්තීය වශයෙන් මේක ප්‍රැක්ටිස් කරන්න උනොත් මං ගාවට එන ක්ලයන්ට් මට මේ ඔය බලාපොරොත්තු වෙන සේවය කරන්න පූර්ණ දැනුම එයිද මැඩම් මේ පාඨමාලා මාස 8න්? ඔව්. කැපවීම ඉගෙනගන්න. මෙහෙමයි මට මම ඕකට උත්තරයක් දෙනවා නම් ඔබතුමා එහෙමයි ඔබතුමාට මේ පාඨමාලාව ඉගෙන ගන්න එකේ ලොකු දැනුමක් හැදෙනවා. හරිද? හැබැයි දැන් මේක ඇතුලේ නැති කොටස් ටිකකුත් තියෙනවානේ. ඔයාලා අපි හිතමු කෙනෙක් කෙනා ඔබතුමාට කියලා ළමයාට නම දාගන්න. දැන් ඔබතුමාට නම දාන්න මේක ඇතුලේ මොකුත් නැහැ. අපේ වේදිකේ වේදිකා බටහිර වේදිකේ නාමකරණය කියන හරියට සිස්ටම් එකක්. ඒක ඔයාලට නමක් දාන්න ඉගෙන ගන්න දෙයක් මේක ඇතුලේ උගන්වන්නේ නැහැ. මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියනේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුළ නාමකරණයක් නැහැ. හරි මේ වගේ ඔබතුමාට කරන්න බැරි වැඩ කොටසකුත් මේක කළා ඉතුරු වෙනවා. හරි කරන්න බැරි වැඩ හැබැයි මේකෙදි ඔබතුමාට පලාපල බලන් දෙන මිනිස්සුන්ට පලාපල කියන්න පුළුවන් කේන්දරේ බලන්න පුළුවන් නැකත් හදලා දෙන්න පුළුවන් තත්කාලයෙන් අහන ඕන ප්‍රශ්නයකට ක්‍රිෂ්ණමූර්ති තත්කාලයේ හසුරවන උත්තර දෙන්න පුළුවන්. ඔය තුන තමයි මේ පාඨමාලාවේ තියෙන්නේ. නම් හදලා දෙන්න බෑ. හරි නාමකරණය වගේ පැතිකඩ බලන්න. උරහත් අත බලලා පලාපල කී වගේ જાති. හරි උපන් දිනේ විතරක් ගන්න කෙනෙකුට පලාපල කියන්න අංක විද්‍යා ක්‍රමවේද නාඩි ජ්‍යොතිෂ ක්‍රමවේද ඒවා මේක ඇතුලේ නැහැ. එහෙම ඒවා තියෙනවා. ඉතින් ඔබතුමා පොත් කියනවා කියන්නේ ඔබතුමාට මේක ඉගෙනගෙන යන්න පුළුවන්. මේ මම කියන්නේ වේදීය ජ්‍යොතිෂය සමර්ථනය කරන්න අපි පරිපූර්ණ ජ්‍යොතිෂය වේදීය කියනවා නම් මේක කරලා බැරි වැඩක් පිට කරන්න මොකක්ද තියෙන්න ඕනනේ. නේද මට බොරු කියන්න බෑනේ මං අනේ පුළුවන් මේකට එන්න වට ඕන එකක් පුළුවන් කියලා මම එහෙම කියන්නේ නැහැ. මම 2013 ඉඳලා ජ්‍යොතිෂය ඉගෙනගෙන තියෙන්නේ. මගේ මම මේ දක්වාම මම තවත් එක පැතිකඩ ගන්න අමාරු ගුරුකුලෙන් මම තාමත් අධ්‍යයනය කරනවා. ඊට නිසා අපිට දැනුමක් ගන්න අපිට මානසික ජ්‍යොතිෂය ගැන කතා කියලා අර එක්ස්පර්ට් ජ්‍යොතිෂ වේදිකයෙක් කියලා නතර වෙන්න බෑ. නමුත් ඔබතුමාට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇතුලේ තාම හොඳ. දැන් අපේ ගමනත් කතා කළා කියන්නේ නැතිනේ. සමහර ජ්‍යොතිෂ පාඨමාලාවක් කරා ඒක ඇතුලේ ක්‍රිෂ්ණමූර්ති නැකත් කාලයවත් කරේ නැහැ කියලා. කොටස ඉගෙනගෙන තියෙන්නේ. එහෙම ඒවා තියෙනවා කියලා සදට දැනගන්න නැත්නම් එතකොට ඒගොල්ලෝ එහෙම නැහැ. ක්‍රිෂ්ණමූර්ති ඇතුලේ සම්පූර්ණ දැන්ම මේ පාඨමාලාව ඇතුලේ ඔයාලට ලබලා දෙනවා කියන එක තමයි මට කියන්න පුළුවන්. මිස් මට තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මිස් කිව්වනේ අර හඳ බලන්න ආවම විවාහයක් කරනවා කියලා බලන්න ආවම මුලින්ම බලනවා කියලා එයාගේ ආයුෂ. එතකොට මේ ආයුෂක් ආවොත් එයාට කියන්නේ නැහැ කියලා යවනවද? එහෙමද? මොකක් ආවොත්ද? කියන්නේ යාගේ අර අඩු ආයුෂ ගොඩට වැටුනොත් විවාහය ගැන කියන්නේ නැද්ද එතකොට? එතකොට මෙහෙමයි අඩු ආශ වලට වැටුනොත් ඒ අඩු ආශයද ඇත්තටම එහාට අඩු ආශයද යන්නේ කියලා අපිට දසාවෙන් බලන්න පුළුවන්. දැන් අපි අඳුර ගන්නවනේ අල්පාවද මධ්‍යාවද පූර්ණාවද කියලා අපි දැක්කා කියනකොට මධ්‍යාවද කියලා. හරි අපි දකිනවා දල නිමාණයක දෙනවා මේ අවුරුදු 28 දී විතර මැරෙයි 25 දී විතර මැරෙයි කියලා අපි දල නිමාණයට දකිනවා. දෙකම ඉතින් දල නිමාණයක දකින්න ඒක ඔක්කොම හරියන්නේ නැහනේ. අපිට දසාවට කිහින් බලන්න පුළුවන්. දසාවෙන් මෙයාගේ ඒ කියන අපි නිමාණය කර කාල සීමාවෙදි මෙයාගේ ආශය ඉදද කියලා. දසාවෙන් අල්ලනවා අපි. එහෙම දැක්කොත් දසාවෙන් අල්ලලා ආශය අඳුනා. එතකොට එයාගේ සමානක් වෙනාට යට විකාරයක් වෙන්නේ නැහැ. යට ඉතින් එයාගේ ආශය අඩු වෙනවා. හරි. ඒක වාටේ කියන්නේ නැහැ. ඔයා එනවා කියලා ඉතින් මම වදාචාරාත්මක වෙන්න ඕනේ මේ ශාස්ත්‍රය කරනකොට නේද? අපි අර ඒ නියමයක පෙන්නන්න ඔයාලට වලින් වෙන්නේ නැහැ වගේ අපි කියන්නේ ඒක සදාචාරාත්මකව කියන්නේ වගේ විපාක. තමයි කල්යන.
ඒසා කියලා ඒ වගේ මොකක් හරි දෙයක් තමයි එතකොට අපි යාට දෙන උත්තරේ වා මැරෙනවා කියන්නේ නැතුව. මොනවාද ප්‍රශ්න? මැඩම් මේකේ දැන් මූලික දැනුමක් තියෙන්න ඕනේද මේ පාඨමාලා දාන්න නැත්නම් මූලික දැනුමක් නැතුව කරන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් දැනගන්න. මූලික දැනුමක් ඕනේ නැහැ මහත්තයෝ. ඒ කියන්නේ ජ්‍යොතිෂය දන්නේම නැති කෙනෙකුට වුණත් ක්‍රිෂ්ණමූර්තියට වේදීය ජ්‍යොතිෂය හොඳට දැනගෙන ඉන්න ඕනේ. අර ග්‍රහයෝ ගැන, රාශි ගැන, නැකත් ගැන ඕවා ටිකනේ ඕනේ. ඒ ටික දැනගෙන ඉන්නවනේ පොඩි ජ්‍යොතිෂය ඉගෙන ගත්ත හැමෝම දන්නවා. ඒ නැති අයට සහ දන්න අයට අපි මාසයක් මුල් මාසෙ අපි ග්‍රහයෝ ගැන කතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය උපස්ථාන වේදී මේකේ පාඩම් ටිකක් තියෙනවා වේදීයේ බේස් එක දෙන. ක්‍රිෂ්ණමූර්තියට ඕන කොටස. ඔක්කොම නෙමෙයි ක්‍රිෂ්ණමූර්තියට ඕන කොටස දෙන්න. දීලා තමයි අපි යන්නේ. එතකොට දන්න නොදන්න ඔක්කොම එක ලෙවල් එකකට ගෙනල්ලා එතනින් එහාට තමයි අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සමානුකූලව ගොඩනගාගෙන යන්නේ. ඒ කියන්නේ මේ සෑයලා බේසික් එකේ ඉඳන් කරනවා නේද? ඒකට බේසික් එකේ ඉඳන් කරගෙන යනවා. ග්‍රහයගේ ඉඳලාම කරනවා. හරි ග්‍රහයගේ ඉඳලාම කරනවා. මිස් මට පොඩ්ඩක් කියනද මිස් දැන් ඔය අපි ඔය මා යෝජනා මංගල යෝජනා බලනකොට දැන් කේන්දර කිහිපයක් එනවනේ. දැන් මේ ඔය මෙයාට දැන් කාට හරි හිමි මේ දෛවයෙන් හිමි සහකරුද සහකාරීද කියලා බලාගන්නේ කොහොමද? ඒක නම් මිස් ටිකක් අමාරු කාරණාවක්. මම කියන්නම් ඉතින් තේරෙයිද මම දන්නේ නැහැ හොඳේ. කේන්දර දෙක ගත්තට පස්සේ කේන්දර දෙක සුද්ධ කරගෙන දෙකම සුද්ධ කරගෙන දෙන්නාගේම විවාහී රටාව බලනවා. ඒ කියන්නේ මෙහෙමනේ බඳින දෙන්න මෙයාට කර්මයෙන් දුර්වල විවාහයක් නම් බඳින කෙනාටත් ඒක වෙන්න එපාය. එක්කෙනෙකුට හොඳ විවාහයක් වෙන්න නරක විවාහයක් වෙන්න බෑනේ. නේද? දෙදෙනාගේ විවාහ වන කාල වකවානු දෙදෙනාගේ විවාහයේ යෝජනාද මේ ප්‍රපෝසල්ද යා කොයි විදියට දෙන්න හම්බ වෙන්න වගේ පදනමක් බලන්න යනකොට අපිට දැනෙනවා මේ දෙකේ යන රටාව එකයි. නරක හෝ හොඳ හෝ එක රටාව යන්නේ කියලා අපි දකිනවා. ඒ රටාවල් දෙකක් නම් ඔන්න එක ප්‍රපෝසල් එකක තියෙනවා ඊට ඉතා සාර්ථක විවාහ. ගේනු කෙනාගේ තියෙන්නේ දුර්වල. මුන්නෙන ජීවිතේට බඳින්නේ නැහැ නේද? ඉතාම සාර්ථක විවාහයක් තියෙන මිනිස්සෙකුයි දුර්වල විවාහයක් තියෙන දෙන්නේ කර්මයෙන් එකතු වෙන විදිහක් නැහැ නේ. අසාර්ථක වුණොත් ඒක දෙකට බලපානවනේ. එහෙනම් මේ යන රටාවත් එක්ක අපිට තේරෙනවා මේ දෙන්නට කර්මාන්ත පිළිකරු වෙන්න බෑ කියලා. නමුත් එක රටාවට යනවා දැක්කම කේන්දර සුද්ධ කරලා බලන්නේ. එක්කෙනෙක්ගේ කේන්දරේ 7 වෙන්නේ උපෝප. අනිත් කෙනාගේ ජම්මනකද නිවේදනය කරන්න ඕනේ. එයාගේ කේන්දරේ 7 වෙන්නේ උපෝප. හරි ඒ කියන්නේ ස්ත්‍රියගේ කේන්දරේ 7 වෙන්නේ උපෝප. පුරුෂයාගේ ජම්මනකද නිවේදනය කරන්න ඕනේ. පුරුෂයාගේ කේන්දරේ 7 වෙන්නේ උපෝප. ස්ත්‍රියගේ ජම්මනකද නිවේදනය කරන්න ඕනේ. ඔක තමයි තියරිය. එහෙනම් අපේ බලන්න ඕනේ නේ මිස්. අපේ කේන්දරවල දැන්. අපි බලන්න ඕනේ. ඒවා විතරක් නෙමෙයි දරුවා ඉපදිච්ච වෙලාව සුද්ධ කරනකොට අම්මගේ ජම්මනකට තාත්තගේ ජම්මනකට වැඩිමල් සහෝදරියෝ ඔක්කොගෙම බාල සහෝදරියෝ ඔක්කොගෙම ස්වාමියාගේ දීපරියෝ ඔක්කොම එකට දාලා වෙලාවට අපි කේන්දරේ සුද්ධ කරනවා මෙන්න මේ වෙලාවට මේ කිහිනිකම් ඔක්කොම කියාගෙන මෙයා ඉපදුනා කියලා. ඒ වගේ ඒකක් තමයි අරක. සුද්ධ කිරීම ඉගෙන ගත්තට පස්සේ ඕක හරියම සිම්පල් කාරණාවක් වෙනවා. මැඩම් අපිට අර තාම්පූල විද්‍යාවයි අංක විද්‍යාව පාඨමාලාව ගැන කොහොමද මැඩම්? මෙහෙමයි. තාම්බූල ශාස්ත්‍රය සහ අංක තත්කාලය කියන්නේ අපේ පාරම්පරික තත්කාල ක්‍රමනේ. එතකොට මේක ඇතුලේ ඒක නෑ හොඳේ මේ ක්‍රිෂ්ණමූර්ති තත්කාලයනේ මේ කියන්නේ. ඉතින් අපේ වේදීය ජ්‍යොතිෂය පන්ති වලට සම්බන්ධ වෙන අයට නම් තත්කාලය ෆ්‍රී දෙන්නේ අපි. මම ආසනේ මගෙන් ඉගෙනගෙන භාගෙට එළියට යනවට. මට හරි නෑ. හොඳේ මම ඒකින්තර කෝස් ගොඩක් කඩලා මට ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් අර කත්තල් මේක මම එහෙම කරන්නේ නැහැ. මගෙන් ජ්‍යොතිෂයක් පොත් කියන්න එනවා නම් කීදී මම දෙන්න පුළුවන් ඔක්කොම එක ඇතුලේ දීලා තමයි එළියට දාන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය හැර. ඒක ඇතුලේ දාලා දෙන්න බෑනේ මේක වෙනම සයිඩ් දෙකක් හින්දා. ඒ මගේ විදිය. තත්කාලේ දන්නේ නැති අයට අපි වෙනම තත්කාල පාඨමාලා කරනවා. දැන් අපි මාසික දෙකක් පටන්. ඒ තත්කාල පාඨමාලාව ඇතුලේ අංක තත්කාල සම්පූර්ණ ශාස්ත්‍ර තත්කාලේ
ඉඩම් වලට යන්නේ නැතුව වාස්තු පරීක්ෂා කරනවා. හරි ගෙදර වාස්තු මොකද මිනිස්සුන්ට ලෙඩ හැදෙනකොට ශාස්ත්‍රයේ තියෙන කර්මානුරූප ලෙඩ ගන්න ඕනේ කේන්දරේ. හරි භූමි අමනුස්ස දෝෂ නිසා හට ගන්නා අසනීප මිනිස්සුන්ට එනවනේ. ඒවා කේන්දරේ නැහැ. ඒවා බලන්න ඕනේ තත්කාලේ. වාස්තු දෝෂ නිසා මිනිස්සුන්ට ලෙඩ හට ගන්නවා. ඒවා බලන්න ඕනේ තත්කාලේ වාස්තු පරීක්ෂා කරනවා. ඉතින් ගෙදෙට්ට යන්න නැතුව වාස්තු පරීක්ෂා කරනවා තත්කාලේ. හරි වෙනම පැතිකඩක් ඒ ඔක්කොම අන්තර්ගත කරපු තත්කාල පාඨමාලාව අපි මතක් කරන්නේ වේදිය ඉගෙන ගන්න කට්ටියට ඒක ෆ්‍රී දෙන්නේ අනිත් වෙන වේදිය ඉගෙන ඉන්නවනේ වෙන තැන් වලින් කට්ටියට තත්කාල පාඨමාලාව විතරක් අපි වෙනම හදාගන්න පුළුවන් වෙනවා. ඒකේ තත්කාලේ ඔක්කොම තියෙනවා ක්‍රිෂ්ණමූර්ති තත්කාලේ, ශරත් ක්‍රිෂ්ණමූර්ති තත්කාලේ එහෙම උගන්වන්න බෑ. මේ ක්‍රිෂ්ණමූර්ති දැනගන්න ඕනේ ක්‍රිෂ්ණමූර්ති තත්කාලය පාවිච්චි කරන්න. හරි මේ එතකොට කෝස් ඒ එකේ පිළිබඳව මේ දැනුවත් කරනවද ඒ ඔව් පාඨමාලා ඉස්සරහට ආරම්භයේදී? මොනවා හරි ගෲප් එකට ඉන්න මොනවට හරි ඔය ඇඩ් වෙලානේ ඇත්තේ අපේ ඔය පණිවිඩේ හම්බුනේ අද ලින්ක් එක හම්බුනේ මොකක් හරි ඇඩ් එකක ඉන්නවනට ඒ වගේ වට ඉන්න ඒවට අපි අද පස්සේ පටන් ගන්නවා අරවා මේවා අපේ ඔය අපි කරනවානේ රෙකෝඩින් ෆ්‍රී සෙමිනාර් නම් මම කරනවා ඔක්කොම ගෲප් වලට දානවා. ඔව් අහන්න මහත්තයෝ. මැඩම් දැන් මැඩම් කිව්වා නේද පිටරට ඉන්නත් මැඩම්ගේ කේන්දර පරීක්ෂා කරනවා කියලා. එතකොට එවැනි අවස්ථාවක මැඩම් බලන්නේ ක්‍රිෂ්ණමූර්තියෙන්ද නැත්නම් වේදීයෙන්ද? මාත්‍ය මට එක ක්‍රමයක් කියලා නැහැ. මම අංක විද්‍යාවෙන් බලනවා, ක්‍රිෂ්ණමූර්තියෙන් බලනවා, තත්කාලයෙන් බලනවා, නාඩි ක්‍රමවේද බලනවා, තාර්කික ක්‍රමවේද බලනවා. මම එයාගේ ප්‍රශ්නෙත් එක්ක තමයි ඒකට කනෙක්ට් වෙන ක්‍රමය තෝරගන්නේ. එයාගේ ප්‍රශ්නේ මොකද්ද? මට ඒකට ක්‍රමවේදයක් තියෙනවා. පිටරට කොයින කෙනෙක් හිතන්නේ එහෙමයි අපිට හම්බෙලා දෙනවා. සමහරකට ඉපදිලා තියෙන කැනඩාවේ. ඉතින් ආච්චි අම්මා දුවට ප්‍රොපෝසල් හොයනවා. හැබැයි තූපන් වෙලාව දන්නේ කවුරුවත්. ඒකටවල වල වන්දි වෙලාවල් තියන් ඉන්නේ නැහැ කවුරුත්. මම කරන්න ඕනේ ඒ ළමයාගේ උපන් වෙලාවක් හොයාගෙන ඩාක්ටර් හොයාගෙන තමයි කේන්දරේ පිහිටුවාගෙන අර දෙන ප්‍රොපෝසල් එකත් එක්ක මැච් කරන්න ඕනේ. ආයෙත් මම කරන්නේ ක්‍රිෂ්ණමූර්තියට ගිහින් තමයි මම අර කේන්දර සුද්ධ කිරීමේ න්‍යාය මම යා වෙලාව ගන්න හිතුණාට මම වෙලාව හොයනවා. එතකොට මම එහෙම යනවා. හරි ඔන්න ඔය වගේ ඒගොල්ලෝගේ ගැටලුව මොකද්ද? ඒකට යන්න පුළුවන් ශාස්ත්‍රීය ක්‍රමයක් වෙනස් එකිනෙකට. හරි යන්න එතනින් ඒවට තමයි මම යන්නේ. කියන්නේ මට එකක් කියලා නෑ මම ඉගෙනගත්තු පැතිකඩ ගොඩක් තියෙනවනේ. මම ඒව ඔක්කොම පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරනවා. හොඳේ. ඉස්සර දැන් කෝස් එකට මේ software එකක් අපිට දෙනවනේ ඒකට වෙනම pay කරන්න ඕනද නැත්නම් මේ කෝස් එකටම include වෙන්නේ? ඒක ඔයගලට ෆ්‍රී දෙන්නේ. වෙනම pay කරන්නේ නැහැ. ඒක ඔයගලන්ට ෆ්‍රී දෙන්නේ. Okay miss thank you. සාමාන්‍යද ගැටු තියෙන්නේ. මිස් දවස ගානේ ගෙවන්න ඕනද නැත්නම් මාසෙට එක සැරේ ඔක්කොම ගෙවන්න? එහෙම නෑ මිස් දවස ගානේ 1500 ගෙවන්නත් පුළුවන්. නැත්නම් මාසෙක 6000 ගෙවන්නත් පුළුවන්. නැත්නම් පෝස්ට් ෆීස් එකම මම දන්නේ ඒ ගාන මතක නැහැ කියන්නේ. මිස් වේදියගේ සබ්ජෙක්ට් එකට ඉන්නවා වේදිය එක කරනවා නම් මේකෙදි කිසි පහසුකමක් නැද්ද? මේ ක්ලාස් එක කරනවා නම්? ඒක මහත්තයෝ අපේ ඇඩ්මින්ට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. හොඳේ? Okay thank you. හරි. එතකොට මොනවද තව තියෙන මිස් මට තව පොඩ්ඩක් දැනගන්න ඕනේ මිස් දැන් ඔය මේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට ඔය බවම කුජ දෝෂේ ශනි මංගල දෝෂේ මේවා බලන්නේ නෑනේ මිස්. ඒව බලන්නේ නැහැ. ඉතින් ඒවා බොරු නෙවෙයිනේ මිස්. ඒ මිස් අපි පාවිච්චි මේක ඉලක්කම් වලින් එනවනේ. මේකේ බලන ක්‍රමවේදයත් එක්ක මේකේ විවාහ සාර්ථක නම් වෙන මහත්යන්නේ උප හරි අත්යන්නේ උප තමා විසින් නැකතින් උපස්ථානයේ ස්ථානීය බලය අනුව අත්යන්නේ 6 4 10 12 කිව්වොත් එයා නිවාය සාර්ථකයි කර්මානුරූපව. හරිද? ඒ වගේ මේකේ වෙන සිස්ටම් එකක් කියන්නේ. ඒ නිසා විවාහ දෝෂෙ මේකෙත් පෙන්නනවා. එයාගේ නිකන් කේන්දරය අරගෙන බැලුවොත් ඒකෙත් පෙන්නනවා. අපේද දෙකක් නිසා මේකේ අර එහෙම ශරිමංගල දෝෂ සම්මාන කියන්නේ මේකේ එහෙම නත්තර දෝෂ නැහැ. මේකේ වාහසාර්ථක වෙන පාම වලින් පෙන්නනවා අපිට වෙන විවාහය සාර්ථකයි කියලා. ඒ දෙකම කෙනාගේ වීදියේ කේන්දරේ මනක් බලන්නකො. මේ වීදියේ කේන්දරේ එයාට ඔය කියලා අපි අඳුරගත්ත ශරිමංගල දෝෂ සම්මාන කියලා මොකද හරි නම් ටිකක් දාගත්තොත්
ඉතින් මේ දෙකම වැරදි නැහැ. දෙකේම ක්‍රමවේද දෙකක් තියෙන්නේ. හැබැයි ඉතින් කර්මය මිනිස්සුන්ගේ එකයි. ඒක මතක තියාගන්න ඕනේ. ක්‍රිෂ්ණමූර්තියෙන් බලපුවාම හොඳ විවාහකුත්, වේදියෙන් බලපුවාම අසාර්ථක විවාහකුත් එනවා කියලා කියනවා නම් කියවලා තියෙනවා වැරදි. බෑ. කර්මය එකයිනේ. කර්මය කියවන්නා වූ විවිධ ජ්‍යොතිෂ ක්‍රමවේද තියෙනවා. ඒ කෝකේ කියවන්න වෙන කර්මය එකයි. මිස් 4 6 10 12නේ 7 උපදින්න ඕනේ සාර්ථක විවාහයකට. අසාර්ථක විවාහයකට 7 වෙන්නේ 7 වෙන්නේ 7 වෙන්නේ දෙයක් නෙමෙයි 7 6 4 10 12 නිවේදනය වුණොත් එයාගේ විවාහය අසාර්ථකයි. හරි 2 7 5 11 නිවේදනය වුණොත් 7 වෙන්නේ උප 7 වෙන්නේ 2 7 5 11 නිවේදනය වුණොත් එයාගේ විවාහය සාර්ථකයි. ඔය දෙකම නිවේදනය වුණොත් විවාහය මධ්‍යස්ථයි. හරි මිස් thank you මිස්. හොඳයි. ඉතින් එහෙනම් මම හිතනවා ඉතින් ඔයගොල්ලෝ අඩුම ගානේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ මොන වගේ එකක්ද කියලා හරි පොඩි දැනුමක් හරි ලබා ගන්න ඇති අද දවසේදී. ඉතින් මේ පාඨමාලාවට සම්බන්ධ වුණත් ඔයාලට අනාගතයේ දවසක හරි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඉගෙන ගන්න ආසයි. හරි ආසයි කරන්නේ නේද? තමයි තියෙනවා කාලය වෙනවා. තියෙනවා නේද? තමයි ඉතින් අපි කොහොම ජීවන රටලයක ඉන්නේ නේද? ඉතින් ඒක මම හිතනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගැන යම් දැනුමක් ලබා ගන්න කියලා. ඉතින් මටත් සතුටුයි ඒගොල්ලෝ මිස් මේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. එහෙමයි දැන් අපි දැන් මරණ දවස කියන්නේ අවුරුද්දවත් මරණ අවුරුද්දක්වත් බලා ගන්න පුළුවන්ද එහෙම ඉස්සරහට? එතකොට අපිට අර සැලසුම් කරගන්න පුළුවන් දැන් අපේ දරුවෝ ඉන්න කොයිද අර මේ කියලා ප්ලෑන් කරගන්න පුළුවන්. පුළුවන්. මරණ දවසටම යන්න පුළුවන් ක්‍රිෂ්ණමූර්තියේ දවසනේ අඩු ගානේ අවුරුද්දවත්. අවුරුද්දනේ මහත්තයෝ. හරි. දසාව කොහොමද ඒක බලාගන්නේ? ක්ෂණිය ප්‍රාණ දසාව දක්වා ක්‍රිෂ්ණමූර්තියේ තියරිය ගමන් කරනවා යන සිදුවීමේදී. අවසානයේදී යන්න පුළුවන් ටිකක් ගැඹුරුයි. හැබැයි ගැඹුරු වුණාට ඔයාලා ඒක කරයිද නැද්ද මම දන්නේ නැහැ. මතේ ගැඹුරු වෙඩි තාම අපිට කරනවා මේක. ඒකේ හැබැයි මම අන්තිම තැන වෙනකම් උගන්වනවා තියරියට උගන්වනවා අන්තිම තැන වෙනකම් අපි උත්තරයක් දසාව. හරි අන්තිමට යනවා සෑහෙන ගැඹුරට යනවා මේ පද්ධතිය අන්න පුළුවන් අන්තිමට මම කතා කරනවා. හරි හැබැයි මම දන්නවා මේ පස්සේ ජීවිතේට ඔයගොල්ලෝ මේ ඕක හොයාගෙන යන දවස නම් හොයන්නේ ඇයි ආසහිත තමන් ගිහින් අනුන්ගේ කේන්ද්‍ර අරගෙන පැය 7ක් 8ක් කේන්ද්‍රයක් බලන් අරගෙන රුපියල් 3000ක් 4000ක් ගත්තොත් ඇද්ද නේ ඒවාලේ 10000යි කියන කවුරුත් එන්නේ නැහැ නේ කේන්ද්‍රේ බලන්න. මේ මම 20000යි කිව්වොත් එන්නේ මගේ මම උගන්නලා මේවා කළා මම නමක් හදන් තියනවානේ නේද? මම අහන්නේ දැන් අපි දැන් මොකක් හරි සැලසුම් කරනකොට තා කොච්චර කාල ජීවත් වෙන්නද කියලා හරියටම දැනගත්තොත් මොකක් හරි හදාගන්න පුළුවන් නේ අපිට. මේ ඒක නිසා ඒක අර මරණ දවස කියන්නේ මරණ අඩු ගන්න අවුරුද්ද හරි දැනගන්න පුළුවන්ද? ඒක කොහොමද හරි ඒක පුළුවන් අපිට. මම කතා කරනවා අපි කොහොමද මැරෙන්නේ ස්වභාවික මරණයක්ද අනතුරකින්ද මැරෙන්නේ. හරි කුමන දසාවේ අන්තර්දසාවේ විදසාවේද කොහොමද මැරෙන්නේ කියන තැනට කතා කරනවා පාඨමාලාව ඇතුලේ. හරි ඔයගොල්ලෝ විතරට වඩා ගැඹුරු අපතකයේ ලොකු දැනුමක් මේ පාඨමාලාව ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. මට තියෙනවා ඔක්කොම මේ පොඩි වෙලාවක් නේ අපි කතා කරේ නේද? ඉතින් අපි ඒක හැමදේම මොනවද කියලා වචන වලින් ප්‍රකාශ කරන්න අමාරුයි. හරි ලොකු දැනුමක් මේ පාඨමාලාව. ඉතින් මටත් සතුටුයි ඔයගොල්ලෝ ගොඩක් අය සම්බන්ධ වෙලා හිටිය දේශනෙට. ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා කාලය කැප කරගෙන මේ වෙලාව ඉදිරියෙන් මේ කරේ ඔයගොල්ලෝ මේ ශාස්ත්‍රයට තියෙන කැමැත්තෙන් තමයි කියලා මම දන්නවා. ඉතින් ඒක පාර්ටිවලට සම්බන්ධ වුණා හෝ නොවුණා හෝ ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රීය දැනුම වැඩියෙන් දියුණු වෙන්න කියලා මම ගුරුවරයෙක් විදිහට මේ ඔයගොල්ලෝ හැමෝටම ආශිර්වාද කරනවා. ඉතින් බොහොම ස්තුතියි එහෙනම් අද දවසේ තෙරුවන් සරණයි. Miss. Thank you, Miss.